දැන් අපි මේ අර ක්ලාස් එකේ කිව්ව විදිහට දැන් අද දවසේ පුතේ අපි පටන් ගන්නවා නෝර්ත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ එහෙම නැත්නම් අපි කියනවා මේ වයඹ පළාත් පේපර් වල 12 වසර දෙවනි වාරේ පේපර් එක. ඒ කියන්නේ 2021. හරි. එතකොට අද දවසේ පුතේ මුලින්ම පටන් ගන්නේ මේ කොටසේ දැන් මේ කියන පේපර් එකේ දෙවනි කොටසේ ව්‍යුහගත කොටස තමයි මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ අපි රචනා කොටසට යනවා. එතකොට දැන් ව්‍යුහගත කොටසේ මුලින්ම දෙවෙනි ප්‍රශ්نين පටන් ගන්න හේතුව තමයි පළවෙනි එකේ තියෙන ඩ්‍රෝවින් එකක් නිසා. හරි. ඒ නිසා ඔයාලා පෙරලා ගන්න ඔයාලා ලිව්ව උත්තර ටික බලන්න සහ මේ කොටස් ටික මම ලොකු වෙලාවක් ගන්න නැහැ විවරණ කිය හේතුව තමයි මේ කෙටි උත්තරනේ ලියන්න තියෙන්නේ ව්‍යුහගත කොටසේ. ඒ නිසා මේක ඉක්මනට ඉවර කරනවා. එතකොට අපි විවරණත් එක්ක කතා කරමු රචනා කොටස. හරි. එතකොට මේ ව්‍යුහගත කොටසේ ලිව්ව ගොඩාක් දේවල් කවර් වෙනවා දෙවෙනි කොටසේ රචනා කොටසේ විවරණ වලින්. හරි. ඒ නිසා මේවට උත්තර ටික අපි කියාගෙන යන් සහ විවරණ එක්ක වැඩි විස්තර ඇතුව කතා කරමු අපි රචනා කොටස සම්පූර්ණ රචනා ප්‍රශ්න ටිකත් එක්ක විවරණ. හරි. එහෙනම් දැන් පෙරලා ගන්න අංක 2. හරි. අංක 2 දෙවෙනි ප්‍රශ්නේ ව්‍යුහගත කොටසේ මේක කියනවා 2A වල පළවෙනි රෝම ඉලක්කම් අංක 1. ප්‍රශ්නේ අහනවා මෙන්න මෙහෙම කතාවක්. තාක්ෂණ වේදයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ 5ක් සඳහන් කරන්න. එතකොට දැන් මූලික මේ දැන් ඉංජිනේරු තාක්ෂණ වේදයේ මුලින්ම පළවෙනියටම කරන පාඩම තමයි ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම පාඩම. එතකොට මේ හැඳින්වීම පාඩමෙන් අහන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කියන හැරවුම් ලක්ෂ ගැන කතා කරන්නේ. මතක ඇති නේද? එතකොට යුග ගැන කතා කරා, තාක්ෂණික යුග ගැන කතා කරා, මේ යුගවල සොයා ගැනීම කතා කරා නේද? ගල් යුගය, ඊට පස්සේ ඉන්දීර යුගය, කෘෂි කාර්මික යුගය, ඊට පස්සේ කාර්මික යුගය නේ. ඊට පස්සේ තොරතුරු තාක්ෂණ යුගය පැහැදිලි ඇති. එතකොට මේ යුග කීපයක් ගැන අපි කතා කරා. මේ ප්‍රධාන යුග පහක් ගැන. එතකොට ඒකට අදාළව මේ හැරවුම් ලක්ෂ කීපයක් අපි හොයාගත්තා. එතකොට ඒකත් එක්ක මෙන්න මෙහෙම කෙටියෙන් කියන්නම් හැරවුම් ලක්ෂ වල ප්‍රධානම අපිට ලියන්න පුළුවන් පළවෙනි දේ තමයි ගල් යුගය හොයාගත්ත මොකද්ද? ගින්දර නේ. එතකොට අපිට කෙනෙක් ලියලා තියෙනවා නම් පුතේ ගින්දර කියලා හරියටම හරි. සහ තව එකක් ගන්න පුළුවන් ප්‍රවාහන ශාස්ත්‍රයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් තමයි මේ කියන මුල් යුගවලදී හොයාගත්ත රෝදය. එතකොට ගින්දර, රෝදය, මුද්‍රණ කලාව, ඊට පස්සේ දුරකථනය, විදුලි බුබුල මේ වගේ ගොඩාක් දේවල් මම ඔයාලට නෝට් එකේ දීලා තියෙනවා. ඒ සම්බන්ධව මොනවා හරි හැරවුම් ලක්ෂයක් ලියලා තියෙනවා නම් ඔයාලා හරි දාගන්න. සහ පළවෙනි එකට මම කෙටියෙන් කියන්නම් උත්තර කීපයක්. එකක් තමයි ගින්දර, රෝදය, මුද්‍රණ කලාව, ඊට පස්සේ දුරකථනය, විදුලි බුබුල මෙන්න මේ කියන ටික අපිට දාගන්න පුළුවන් තාක්ෂණ වේදයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ විදිහට. ඒකෝර ඔයාලා ලියලා නැත්තම් මේ කිව්වේ වගේම පහෙන් එකක් හරි ඔයාලා ලියලා දාගන්න. හරි? අමතරව හොඳයි මේක දාගන්න එක ලියලා නැත්තම් පුතේ මේ පහෙන් එකක් හරි ලියලා නැති ඒවා තියෙනවා ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනි කොටසේ රෝම ඉලක්කම් 2 මේකේ අහනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ තමයි පුතේ මේ ගෘහ කර්මාන්ත 5ක් ලියා දක්වන්න. දැන් මේ කර්මාන්ත වර්ගීකරණය කතා කරන්නේ ඔයාලට මතක ඇති ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම පාඩමේ අවසාන හරිය. බලන්න අපේ ටියුට් එකේ අවසාන ටිකේ තියෙනවා මේ සම්පූර්ණ කර්මාන්ත වර්ගීකරණය. එතකොට අද දවසේ දැන් මේ දෙවෙනි එකට අදාළව විවරණයක් නැති වුණත් සම්පූර්ණ කර්මාන්ත වර්ගීකරණය අපි දාගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා දැන් ඔයාලා ගත්තොත් එහෙම ගෘහ කර්මාන්ත පොදුවේ ගත්තොත් ඔයාලට පුළුවන් මේ ගෘහ කර්මාන්ත කියන්නේ සාපේක්ෂව ගත්තොත් මේ ගෙදරක කරන්න පුළුවන් කර්මාන්ත. ඒ කියන්නේ ලොකු තාක්ෂණික උපකරණ ඊට පස්සේ ලොකු තාක්ෂණයක් එහෙම පාවිච්චි වෙන්නේ නැති කර්මාන්ත තමයි මේ ගොඩක් වෙලාට මේ ගෘහ කර්මාන්ත කියලා කියන්නේ. ඒක සරලව ගත්තොත් අපිට උදාහරණ ගත්තොත් ඔයාලට මතක ඇති ඔයාලා මේ එක්සෑම් එකේ ඔය මේ පන්තියේදී එහෙම උත්තර අහනකොට ඔයාලා කිව්ව උත්තර කීපයක් තියෙනවා. ඒ තමයි මේ හරිය කිව්වේවා. ඒ තමයි පැදුරු කර්මාන්තය, ඊට පස්සේ වළං කර්මාන්තය, බීරලු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, මැටි කර්මාන්තය ඔන්න ඔය වගේ ඒවා ගන්න පුළුවන්. මේට අමතරව ඔයාලා මොනවා හරි මේ ගෘහ කර්මාන්ත විදියට මේ ලොකු තාක්ෂණික උපකරණ පාවිච්චි වෙන්නේ නැති මේ සරල උපකරණ වලින් කරන ගෙදර වගේ කරන්න පුළුවන් මේ වගේ කර්මාන්ත අපිට ගන්න පුළුවන් මේ ගෘහ කර්මාන්ත විදියට. ඒකට උදාහරණ කෙටියෙන් කිව්වොත් මම පැදුරු, වළං, බීරොලු, ගඩොල්, ඊට පස්සේ මැටි. තේරුණාද? මේ අමතරව තව දන්න ඒවා තියෙනවා නම් ඔයාලා දාගත්තට කමක් නැහැ. හැබැයි මම කිව්වේ නැති ඒවා තියෙනවා නම් ඔය ලියා ගන්න මේ කිව්වේ වගේ ලියවිලා නැත්තම්. හරි. ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් අංක 3ට. මේකේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ තමයි නිෂ්පාදන සිදු කරන ආකාරය අනුව කර්මාන්ත වර්ගීකරණය කරන ආකාර මොනවද? හරි. මම මෙන්න මේ කොටසට අදාළව සම්පූර්ණ වර්ගීකරණයක් පුතේ ඔයාලට දෙන්නම්. හරි? හරි. ඔයාලා පුතේ දැන් ගන්න වෙනමම කොලයක්. හරි?
පේපර් එකත් එක්ක පැත්තකින් වෙනම කොලයක් තියාගන්න පොඩි අර විවරණයක් වගේ මම දෙනවා. ඒවා අමතර දේවල් ලියා ගන්න වෙනම කොලයකුයි පැනකුයි ලෑස්ති කරගන්න හැමෝම. ඉක්මනට ගන්න විනාඩියක් දෙන්න. හරි ඔය අතරට මම ලියන්නම් බෝඩ් එකේ. එතකොට ඔයාලා ලේසි. හරි. හරි අපිට පුළුවන් පුතේ මෙන්න මෙහෙම දේශීය කර්මාන්ත කියන ඒවා ප්‍රධාන පුතේ ආකාර අපිට වෙන් කරන්න පුළුවන් ආකාර හතරකට. හරි මම එකක් කියන්නම්. එකක් තමයි නිෂ්පාදන ස්වරූපය අනුව. නිෂ්පාදන ස්වරූපය අනුව දෙවෙනි එක තමයි කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. නැත්නම් ප්‍රමාණය. පරිමාණය අනුව. ඊට පස්සේ ඊළඟට ගන්න පුළුවන් ස්ථානීය ස්වභාවය අනුව. ඊට පස්සේ අවසානට ගන්න පුළුවන් අපිට ඒ තමයි නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව. හරි. දැන් ඔයාලා මෙන්න මේක දාගන්න වෙනම කොලයක් අරගෙන ප්‍රශ්නේ තමයි ඔය කියන දේශීය කර්මාන්ත වර්ගීකරණය යන ප්‍රශ්නේ. එතකොට ඒකට අදාළව අංකේ දාලා පොඩි විවරණයක් දාගන්න. දේශීය කර්මාන්ත කියන ප්‍රධාන ආකාර හතරකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි නිෂ්පාදන ස්වරූපය අනුව, කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව, අනිත් එක තමයි ස්ථානීය ස්වභාවය අනුව, අනිත් එක තමයි නිෂ්පාදනයේ සිදු කරන ආකාරය අනුව. දැන් මේවත් ආපහු නැවත ආකාර වලට බෙදෙනවා. හරිද? එතකොට මේකේ මෙතනින් එහාටත් මේකෙත් වර්ගීකරණයක් තියෙනවා. ඒ ටිකත් අපිට ලියා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක ඔයාලා මේක දාගන්න. ඉක්මනට දාගන්න. දෙකේ රෝම ඉලක්කම් තුනට අදාළව තමයි මේ අපි ලියාගන්නේ. හරි. ලියාගන්න. දේශීය කර්මාන්ත නිෂ්පාදන ස්වරූපය අනුව, කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව, අනිත් එක ස්ථානීය ස්වභාවය අනුව, අනිත් එක තමයි නිෂ්පාදනයේ සිදු කරන ආකාරය අනුව. හරි. දැන් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ කියන නිෂ්පාදන ස්වරූපය අනුව කියන එකත් නැවත ආකාර වලට බෙදන්න පුළුවන්. හරිද? එතකොට ඒවා මම මෙන්න මේ විදිහට දෙනවා. හරි. පළවෙනි එක තමයි පතල් හා කැනීම්. පතල් හා කැනීම්. ඊළඟ එක තමයි ද්‍රව්‍ය සැකසීම. ද්‍රව්‍ය සැකසීම. ද්‍රව්‍ය සැකසීම. තුන්වෙනි එක තමයි නිමි භාණ්ඩ. නිමි භාණ්ඩ. ඊට පස්සේ අලුත් වැඩියා නඩත්තු හා සේවා. නඩත්තු හා සේවා. හරි. නඩත්තු හා සේවා. ඊට පස්සේ මේ කියන කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව නැවත කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ කොටස් දෙකකට වෙන් කරොත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඔය O level කොමර්ස් කරපු දරුවෝ ඉන්නවා නම් දන්නවා මේක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වෙන් කරාම මේක කොටස් තුනකට වෙන් කරන අවස්ථා තියෙනවා. හරිද? අපි දැන් මේ පාඩමට අදාළව අපේ ඉන්ටිවල මේක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි සුළු හා මධ්‍ය පරිමාණ සුළු හා මධ්‍ය පරිමාණ අනිත් එක තමයි මහා පරිමාණ. සුළු හා මධ්‍ය පරිමාණ
අනිත් එක තමයි මහා පරිමාණ. ඊට පස්සේ ස්ථානීය ස්වභාවය අනුව ඔන්න දැන් වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ඔයාලා දන්නවා පුතේ මේක ගෘහ කර්මාන්ත අනිත් එක තමයි කර්මාන්ත ශාලා. ඊට පස්සේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව නැවත කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි හරි ඒ තමයි මිනිස් ශ්‍රමයෙන් හෝ අතින් අනිත් එක තමයි අර්ධ ස්වයංක්‍රීය අවසාන එක තමයි පූර්ණ ස්වයංක්‍රීය. මෙන්න මේක දාගන්න. ඔන්න මම ඔයාලට සම්පූර්ණ මේ කියන මේ කර්මාන්ත වර්ගීකරණය සම්පූර්ණ තනි තැනකට අරන් දුන්නා. දැන් ඔයාලට කොහෙන් ඇහුවත් මේක අවුලක් නැහැ, ගොඩ දා ගන්න පුළුවන්. මේ කර්මාන්ත වර්ගීකරණය සම්පූර්ණ කොටසකට මේ අරන් තියෙන්නේ. හරි. එතකොට දේශීය කර්මාන්ත වර්ග හතර තමයි මේ නිෂ්පාදන හා ස්වරූපය අනුව, කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව, ස්ථානීය ස්වභාවය අනුව, නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව. නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව ආකාර හතරකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කර්මාන්ත හා කැණීම්, ද්‍රව්‍ය සැකසීම, නිමි භාණ්ඩ, අලුත් වැඩියා, නඩත්තු හා සේවා. හරිනේ. ඊට පස්සේ පරිමාණය කියන්නේ ප්‍රමාණයනේ. ප්‍රමාණය අනුව ගත්තොත් සුළු හා මධ්‍ය පරිමාණ, අනිත් එක තමයි මහා පරිමාණ. ඊට පස්සේ ස්ථානීය ස්වභාවය කියන්නේ දැන් කර්මාන්තය කරන තැන අනුව එකක් තමයි ගෙදර කරන්න පුළුවන්. ඒක තමයි ගෙවල් වල කරන්න පුළුවන් එක තමයි ගොඩක් වෙලාවට ගෘහ කර්මාන්ත විදිහට ගන්න. දැන් බලන්නකො අර කලින් අහපු ප්‍රශ්නේ අහලා තියෙන ගෘහ කර්මාන්ත වලට උදාහරණ. නේ කර්මාන්ත ශාලා නොවන මේ වගේ කර්මාන්ත ශාලාවල කරන්නේ නැති ගෙදර කරන්න පුළුවන් එක තමයි ගෘහ කර්මාන්ත ගණයට ගෙනෙන්නේ. අර ඔයාලා කිව්වේ ලියාගත්තනේ නේ මොනවාද? හරි ඔයාලා දාගත්තා වලං, පැදුරු, ගඩොල්, බීරොලු තේරුණාද? ඒ වගේ ගෙදරක කරන්න පුළුවන් කර්මාන්ත තමයි මේ විදිහට ගන්න. ඒකට කර්මාන්ත ශාලා වලට උදාහරණ විදිහට ගත්තොත් ඔය ටයර් කර්මාන්තය, මෝටර රථ නිෂ්පාදනය, ඒ වගේ ඒවා කර්මාන්ත ශාලා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව ඔන්න දැන් අහන ප්‍රශ්නෙට මෙන්න මේ පාර්ට් එකෙන් අහලා තියෙන්නේ නේ. ඔන්න බලන්නකො දැන් මේ අහලා තියෙන ප්‍රශ්නේ පේපර් එකේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව කර්මාන්ත වර්ගීකරණය කුමක්ද කියලා අහනවා. ඔන්න නිෂ්පාදනය සිදු කරන ආකාරය. එතකොට මේ සම්පූර්ණ වර්ගීකරණය ඇතුලේ අපි අහලා තියෙන පාර්ට් එක තමයි මෙන්න මේක හැද. නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව එහෙනම් උත්තරේ තමයි මොකද්ද? මේ අතින් හෝ මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කරන කර්මාන්ත, අනිත් එක තමයි අර්ධ ස්වයංක්‍රීය කර්මාන්ත, අනිත් එක තමයි පූර්ණ ස්වයංක්‍රීය. ඒ කියන්නේ මිනිස්සු යන්ත්‍ර සූත්‍ර නැතුව, ඒ කියන්නේ මිනිස්සු අතින් ක්‍රියා කරන ඒවා තියෙනවා නම් අන්න ඒවා තමයි මිනිස් ශ්‍රමයෙන් හෝ එහෙම නැත්නම් අතින් ක්‍රියා කරන කර්මාන්ත ගණයට ගෙනෙන්නේ. සහ අර්ධ ස්වයංක්‍රීය කියන්නේ මැෂිනරීස් කියන ඒවත්, ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර කියන ඒවත් අවශ්‍යයි. පැහැදිලිද? හැබැයි මිනිස්සෙක් නැතුව ක්‍රියා කරවන්න බෑ. පැහැදිලිද? අන්න එහෙම ඒවා අපි කියනවා අර්ධ ස්වයංක්‍රීය. පැහැදිලිද? පූර්ණ ස්වයංක්‍රීය කියන්නේ ඒ වගේ මිනිස්සු නෑ. තේරුණාද? මිනිස්සු නෑ, මැෂින්ස් විතරයි තියෙන්නේ. සම්පූර්ණ රොබොටික්ස් වලින් තමයි වැඩ කරන්නේ. කියන්නේ සරලව කිව්වොත් රොබෝවරුන්ගෙන් වැඩ කරනවා වගේ තමයි. පැහැදිලිද? මිනිස්සු අවශ්‍ය වෙන්නේ. අන්න එහෙම කර්මාන්ත වලට අපි පූර්ණ ස්වයංක්‍රීය කර්මාන්ත කියලා ගන්නවා. එහෙනම් අහන ප්‍රශ්නෙට අනුව මේ දෙවනි ප්‍රශ්නයට අනුව මෙන්න මේ පාර්ට් එකකින් අහන්නේ. ඒකට අදාළව දාගත්තොත් මේක තමයි උත්තරේ. මිනිස් ශ්‍රමයෙන් හෝ අතින් අර්ධ ස්වයංක්‍රීය සහ පූර්ණ ස්වයංක්‍රීය. හරි. good. දැන් මේක ලියලා ඉවර ඇති කියලා හිතනවා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමුනේ. ඊට පස්සේ අංක 4 ප්‍රශ්නය අහනවා මෙන්න මෙහිම කතාවක්. ඒ තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රවණතා තුනක්. මේ වෙන හරිම සරලයි බුද්ධි. දැන් මේක ගත්තොත් එහෙනම් දැන් මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම ඉස්සර වගේ නෙමෙයි දැන් නේද? දැන් මේ Zoom class එකක් යන්නේ live YouTube එකේ යනවා. ඊට පස්සේ Zoom එකට join වෙලා ඉන්නවා. recordings ගන්න පුළුවන් නේ. ලොකු මේ දියුණුවක් තියෙනවා. එතකොට සරලව ගත්තොත් මේවට උදාහරණ විදිහට ඔයාලා ගොඩක් ඒවා ලියලා ඇති. තව ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් එකක් තමයි e-learning නේ. දැන් අන්තර්ජාලය පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන් යන්නේ ඒක තමයි e-learning. ඊට පස්සේ virtual campus. තව mobile education. තව ගන්න පුළුවන් e-books. දැන් e-books කියන්නේ සරලව ගත්තොත් අපි ලියාගමුකෝ මෙන්න මෙහෙම නිකන් e-book කියලා අපි ලියන්නේ මෙහෙම. හරි.
ඊබුක් කියන්නේ දැන් ඔයාලා දන්නා පුස්තකාලවල පොත් තියෙනවනේ භෞතිකයිනේ. හැබැයි දැන් ඔයාලා හිතන්න ටියුට් එකක් කාට හරි නැති වුණොත් නැත්නම් නෝට් එකක් නැති වුණොත් මම කරන්නේ PDF එකක් නේ ඔයාලට එවන්නේ නේ. එතකොට අන්න අර භෞතිකව නැතුව මේ විදිහට PDF විදිහට හරි මේ වගේ අර soft copy එකක් විදිහට ගන්න පුළුවන් නම් අන්න ඒවා ebook විදිහට ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට භෞතිකව නැහැ. එතකොට PDF එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ ඒවා ebook ගන්නට ගන්නවා. එතකොට දැන් මේකෙන් වාසිය තමයි දැන් හිතන්න 1000කට ෂෙයා කරන්න ඕන එකම පොතක්. එතකොට print කරලා භෞතිකව ගත්තොත් පොත් 1000ක් print කරන්න ඕනේ. හැබැයි එක PDF එකක් තිබ්බොත් ඒක PDF එක සම්පූර්ණ 1000ටම එකවර මෙහෙම යැවීමේ හැකියාව තියෙනවා. ඔන්න ඕවා තමයි මේ කියන අධ්‍යාපන ශාස්ත්‍රයේ වාසිය. හරි. එතකොට සරලව ගත්තොත් මේ කියන ඒවා ගන්න පුළුවන්. තව LMS. LMS කියන්නේ මොකද්ද? LMS. Learning management system. LMS. තේරෙනවද? LMS කියන එකේ තේරුම තමයි learning management system. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් මේකේ LMS එකේ විශේෂත්වය තමයි ඔයාලා කැම්පස් එකකට ගියපුවම මෙහෙම LMS එකක් හම්බ වෙනවා. හරි? එතකොට උදාහරණයක් විදිහට දැන් ඔයාට assignment කරන්න තිබ්බා කියන්නකෝ. assignment හරි මොනවා හරි කරන්න තිබ්බොත් ඔයා කරන්නේ ඔයාගේ LMS එකට ගිහිල්ලා ඔයාගේ account එකට ගිහිල්ලා මේ තියෙනවා නම් ඔයා assignment ඇගයීම් කරපුවා සියල්ල ඔයාගේ LMS එකට අප්ලෝඩ් කරනවා. එතකොට ටීචර් විදිහට මට බලන්න පුළුවන්. තේරෙනවද කිව්ව කතාව? අන්න ඒ වගේ එකක් තමයි මේ LMS කියලා කියන්නේ. හරි? හරි. learning management system එක. එතකොට මේ LMS එක ඇතුළේ අපිට ඕන සම්පූර්ණ පොත් ටික, ඊට පස්සේ PDF ටික, paper ටික ඔක්කොම මේක ඇතුළේ තියෙනවා. තේරුණානේ? හරි. එතකොට ඔයාලා මං කිව්වොත් එහෙම එකක් තමයි e-learning, mobile education, e-book, LMS ඔය කියන ඒවා ලියවිලා තියෙනවා. සහ ඊට අමතරව මොනවා හරි දේවල් ලියලා තියෙනවා නම් පුතේ ඔයාලට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වාණිජකරණය යන්න හඳුන්වන්න. මේකත් ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම කොටසේ පාඩමේ තිබ්බ ප්‍රශ්නයක්. වාණිජකරණය ලියා ගන්න මෙන්න මේ වාණිජකරණය කියන්නේ මොකක්ද කියලා. හරි? හරි. දාගන්න පුතේ වාණිජකරණය කියන්නේ මොකක්ද කියලා ඔයාලා හැමෝම හරි ලියලා නැත්නම් කවුරු ලියා ගන්න. වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග මත ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් ලාභය අරමුණු කරගනිමින් ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම වේ. හරි. මෙන්න මේකේ වචන ටිකක් තියෙනවා. ඒ තමයි ඉල්ලුම මත සැපයුම. ඔන්න. දැන් වා හිතන්න මේ වාණිජකරණය කියන්නේ මේක අපි දාගත්තා වෙළඳපොළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතාව වමනා සපුරාලීම කියලා කිව්වා. හරි. දැන් වා හිතන්න මෝටර් රථවලට කියන්නේ කාර් කියලා හිතන්නකෝ ඒවට ඉල්ලුමක් තියෙනවා. හරිද? මේ වාහනවලට ඉල්ලුමක් තියෙනවා. ඒ සැපයුම දෙනවා මේ හදන කම්පැනි වලින් නේ. Toyota, Nissan ඒ වගේනේ. එතකොට ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමු. ඒ කියන්නේ ලාභය කියන එක අරමුණු කරගැනීම. ලාභය කියන එක අරමුණු කරගෙන ඒ කියන්නේ මුදල් ලබා ගන්නනේ. ලාභයක් අරමුණු කරගෙන මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා. හරිද? සපුරන එක තමයි මොකක් කියන්නේද? වාණිජකරණය කියලා කියන්නේ. ඒකට මෙන්න මේක තමයි වාණිජකරණය. හරිද? සරලව ගත්තොත් මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා තියෙනවනේ. මොකක් හරි අවශ්‍යතාවයක් හරි වුවමනාවක් තියෙනවා. එතකොට ඒකට ඉල්ලුමක් තියෙනවා. දැන් මොනවා හරි දෙයකට ඉල්ලුමක් තියෙනවා අවශ්‍යතාව මත. එතකොට ඒකට සැපයුමක් දෙනවා කවුරු හරි. හැබැයි ඒක නිකන් නෙමෙයි සපයන්නේ. මොකක් අරමුණු කරගෙනද? ලාභය අරමුණු කරගනිමින් නම් අපි ඒකට කියනවා වාණිජකරණය කියලා. පැහැදිලිද? ඔන්න කීවර්ඩ් ටික ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා සපුරන එක වාණිජකරණය කියලා කියනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න ඕක දාගන්න.
හරි. ඊට පස්සේ මෙතනින් ඒ කොටස අවසන් දෙවැනි ප්‍රශ්නෙට යමු. දැන් මේ ආරක්ෂාව කොටස තමයි දෙවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ. B කොටස. හරි, දෙකේ B කොටසේ රෝම ඉලක්කම් අංක 1. අහනවා ප්‍රශ්නය වැඩබිමක සිදුවිය හැකි ජීව විද්‍යාත්මක උවදුරු යන්න කෙටියෙන් හඳුන්වා උදාහරණ දෙකක්. හරි, උදාහරණ දෙකක් සඳහන් කරන්න. හරි. දැන් මේ ජීව විද්‍යාත්මක උවදුරු ගැන කතා කරනකොට මේ කියන්නේ ආරක්ෂාව පාඩමට අදාළයි. හරිද? හරි, ජීව විද්‍යාත්මක උවදුරු කියන්න කලින් මම ඉස්සල්ලාම ඔයාලට දෙන්නම් මේ උවදුරු වර්ග කීපයක් තියෙනවා. හරිද? හරි. මම ඒකටත් පොඩි නෝට් එකක් දෙන්නම්. ඔකත් දාගමු අපි. උවදුරු. පුතේ දාගන්න උවදුරු වර්ග ඔක්කොම තියෙනවා 5ක්. හරි, පළවෙනි එක තමයි භෞතික උවදුරු. භෞතික උවදුරු. හරි, මේ දැන් ওই ප්‍රශ්නෙට මේ උත්තරේ නෙමෙයි මේ දෙන්නේ විවරණයක්. දැන් උවදුරු ගැනනේ ප්‍රශ්නයක් අහන්නේ, ජීව විද්‍යාත්මක උවදුරු ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. අපි මේ අමතර වෙන කොලයක තමයි මේ ටික දාගන්නේ. හරිද? උවදුරු වර්ග 5යි. පළවෙනි එක තමයි භෞතික උවදුරු, දෙවෙනි එක තමයි ජීව විද්‍යාත්මක උවදුරු, තුන්වෙනි එක තමයි රසායනික උවදුරු, ඊළඟ එක තමයි ක්ෂමතා නැත්තම් මේවට අපි කියනවා සුඛෝපභෝගී උවදුරු. සහ අවසාන එක මනෝවිද්‍යාත්මක උවදුරු. හරි, මෙන්න මෙතන තියෙනවා උවදුරු වර්ග 5. ඒ තමයි පළවෙනි එක භෞතික උවදුරු, ජීව විද්‍යාත්මක උවදුරු, රසායනික උවදුරු, ක්ෂමතා එහෙම නැත්නම් සුඛෝපභෝගී උවදුරු සහ මනෝවිද්‍යාත්මක උවදුරු. මේ ටික දාගන්න ටක් ගාලා ඉක්මනට දාගන්න. හරි, හරි. දැන් පුතේ අපි මුලින්ම දාගමු මේ කොටසට අදාළව ජීව විද්‍යාත්මක උවදුරු කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න. ජීව විද්‍යාත්මක උවදුරු කියන්නේ මෙන්න මේක දාගන්න. ජීව විද්‍යාත්මක කරුණු හේතුවෙන් ඇතිවන උවදුරු වෙයි. ජීව විද්‍යාත්මක කරුණු හේතුවෙන් ඇතිවන උවදුරු වෙයි. හරි, උදාහරණ විදිහට ගත්තොත් එකක් තමයි ජානමය විකෘති වීම. හරි, ඔන්න එක උවදුරක්. එකක් තමයි ජානමය විකෘති වීම. ලියා ගන්න උදාහරණ. හරි, ඊට පස්සේ තව ගත්තොත් එහෙම දැන් ඔයා හිතන්නකෝ සර්පය සපාකෑම සිද්ධ වෙනවනේ නේ. මිනිස්සුන්ගේ කියන්නේ සර්පය කනවා. එතකොට අන්න ඒ වගේ ඒවා එකත් උවදුරන්නේ. එතකොට ඒ වගේ එකක් ගන්න ජීව විද්‍යාත්මක. හරි, විෂ සහිත සතුන් සපාකෑම. හරි, විෂ සහිත සතුන් සපාකෑම. තව ගන්න පුළුවන් ඊට පස්සේ වෛරස මගින් ඇතිවන ලෙඩ රෝග. තේරුණාද? ඊට පස්සේ තව දාගන්න බැක්ටීරියා ආසාදන. අන්න ඒ වගේ ඒවා දාගන්න පුළුවන්. හරි, ජීව විද්‍යාත්මක උවදුරු. හරි, ඔතනින් B කොටසේ එක අවසන් දෙවෙනි කොටසට ගන්න වැඩබිම් ආරක්ෂාව සඳහා සේවක පක්ෂ විසින් ඉටු කළ යුතු වගකීම් 5 කෙටියෙන් දක්වන්න. හරි, වැඩබිමක සේවක පක්ෂ විසින්
කරන්න ඕන ආරක්ෂාව සඳහා කරන්න ඕන වගකීම්. හරි. එයාලට තියෙන වගකීම් මොනවද කියලා තමයි අහන්නේ. හරි. අපිට ඕවට දාන්න පුළුවන් සේවකයන්ගේ වගකීම්. දැන් හිතන්න මොකක් හරි දැන් ආයතනයක් තියෙනවා නැත්නම් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් තියෙනවා කියලා මොකක් හරි ගොඩනැගිල්ලක් හදන සයිට් එකක් තියෙනවා. ඒ වගේ සයිට් එකක සේවකයෝ ඉන්නවනේ. ඒ කට්ටියට තියෙන මොනවාද වගකීම් මේ ආරක්ෂාව සඳහා. අපි කීපයක් දාගමුනේ. හරි. ලියන්න පුළුවන් එකක් තමයි මේ යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී ආරක්ෂාව තහවුරු කර ගැනීම. පළවෙනියටම කියන්න පුළුවන් සේවකයන්ට යාළගේ වැඩ පරිසරය තුළ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ වැඩක් කරන්න කලින්. තේරුණාද? අන්න ඒ වගේ. ඒකට ඒකට අදාළව ලිව්වොත් යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී වැඩ පරිසරයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම. ඔන්න ඕකක් දාගන්න. ඔන්න එකක්. හරි. ආයෙ පාරක් කියන්න. යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී වැඩ පරිසරයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම. ඊට පස්සේ තව දාගන්න පුළුවන් එකක් තමයි ආරක්ෂාකාරී පුරුදු ඇති කර ගැනීම. ආරක්ෂාකාරී පුරුදු ඇති කර ගැනීම. සහ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් එකක් තමයි පෞද්ගලික ආරක්ෂණ උපකරණ පැළඳීම. පෞද්ගලික ආරක්ෂණ උපකරණ පැළඳීම. එයාට වරහන් ඇතුළේ ලියා ගන්න personal protective equipment කියලා අපි කියනවා. ඒ කියන්නේ මොනවාද? PPE. ඔය වචනේ ඔයාලට ඇහිලා ඇති. හරි? ඔය වචනේ ඔයාලට ඇහිලා ඇති PPE. පෞද්ගලික ආරක්ෂණ උපකරණ. PPE. PPE. මේවට අපි කියනවා personal protective equipment. මේකේ PPE මෙන්න මේම තමයි කියන්නේ. මේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ කියලා කියන්නේ අපි ඔයාලා දන්නවා පුතේ මොනවාද? හෙල්මට්, ඊට පස්සේ තව මාස්ක් නේද? මුඛ ආවරණ, ඊට පස්සේ තව ගන්න පුළුවන් සපත්තු නේ? ඊට පස්සේ මුහුණු ආවරණ, ඇස් ආවරණ, ඔය සියල්ල ග්ලව්ස්, ඔය සියල්ල ගන්න පුළුවන් මෙන්න මේ හෙල්මට්, ඔය සියල්ල ගන්න පුළුවන් PPE personal protective equipment. එහෙම නැත්නම් අපි කියනවා මේවට පෞද්ගලික ආරක්ෂණ උපකරණ. ඒකට පෞද්ගලික ආරක්ෂණ උපකරණ පැළඳීම. ඒවා සේවකයන්ගේ වගකීම්. ඊට පස්සේ තව ගන්න පුළුවන් මොනවාද? සිදු කරන වැඩේ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම. කියන්නේ මොකක් හරි වැඩක් කරනවා නම් ඒක ගැන අවබෝධයක් තියාගෙන තමයි අපි වැඩකට යන්නේ. එතකොට ඒක ආරක්ෂාකාරී වෙන්නේ එතකොට. ඊට පස්සේ තව ගන්න පුළුවන් මොනවාද? හොඳ නිදහස් මානසිකත්වයකින් ක්‍රියා කිරීම. ඊට පස්සේ තව ගන්න පුළුවන් හරි සෞඛ්‍ය හා ආරක්ෂණ නියාමන ඇති කර ගැනීම. ඔන්න ඔය වගේ කීපයක් ලියවිලා තියෙනවා නම් ඔයාලගේ පැත්තෙන් මෙන්න මේවට උත්තර විදිහට මේ හැර තව උත්තර තියෙන්න පුළුවන්. ඔය වගේ ඒවා ලියවිලා තියෙනවා නම් හරි. මේ මීට අමතරව chat box එකේ දාන්න පුතේ මේ තව දේවල් තියෙනවා නම් අපි දාමු සාකච්ඡා කරමු. හරි. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වැඩබිම් ආරක්ෂාව සඳහා හරි ඒක අපි කිව්වනේ B කොටස 2. ඊට පස්සේ අපි යමු ඊළඟට වැඩබිමක සේවකයන් එදිනදා සිදු කරන කාර්යයන් 4ක් හා එම කාර්යයන් සිදු කරන පුද්ගලයන් භාවිතා කළ යුතු ආරක්ෂක පැළඳුම් සහිත හේතු සහිතව නම් කරමින් වගු පුරවන්න. ඔන්න පළවෙනි එක තමයි කාර්යය. ඊට පස්සේ ඒ සඳහා භාවිත කරන ආරක්ෂක පැළඳුම්. ඊට පස්සේ ඒ සඳහා ආරක්ෂක පැළඳුම් භාවිතා කිරීමට හේතුව. දැන් පුතේ මේවා නම් ආපහු මේ විස්තර කෙරෙලා ඇතුලේ ආපහු කියන්න ඕනේ නැහැ. මේක ඔයාලා දන්නවනේ. එතකොට පළවෙනියට ලියන්න උදාහරණයක් විදිහට මොනවාද? බර එසවීම. එතකොට ඒ වගේදී ගන්න පුළුවන් අපි කියමු නැත්නම් ඊට වැඩිය හොඳ එකක් වෙල්ඩින් කිරීම නේ. වෙල්ඩින් කිරීම කිව්වහම මුහුණු ආවරණයක් තියනවා නේද? ඊට පස්සේ ගොගල්ස් පාවිච්චි කරනවා නේ. ඇස් ආවරණ එතකොට ඒ වගේ. ඊට පස්සේ ඒ වගේ පාවිච්චි කරන ඒවා තියෙනවා. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න එක හේතුවක් තමයි ඇස් වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේවා පාවිච්චි කරන්නේ. ඒ වෙල්ඩින් කරනවා නම් වෙල්ඩින් ග්ලව්ස් කියන ඒවා තියෙනවා නේ. එතකොට අත් ආවරණ තියෙනවා. එතකොට ඒ වගේ ඒවා මේ අත් පිච්චෙන්න පුළුවන් නේ. රත්තුන මේ වගේ පෘෂ්ඨයන් තියෙන. එතකොට ඒ වගේ ගෑවෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ඒවා හේතු විදිහට ලියලා මේ වගේ උදාහරණ කීපයක් ලිව්වනම් ඔයාලා හරි. මොකද මම මේකට අපහු එකින් එකට කියන්න යන්නේ නැහැ. එතකොට ඒකට අදාළව කාර්යයන් පහක් දාලා ඒවා ඒ අවස්ථාවන් වලදී පාවිච්චි කරන මේ කියන්නේ PPE එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලියලා ඒවා පාවිච්චි කරන්නයි කියලා හේතුව ලියන්න. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට ආව වැඩබිම් පරිසරයක දැකිය හැකි අනාරක්ෂිත ස්ථානයක් හා අනාරක්ෂිත ක්‍රියාවක් සඳහා උදාහරණයක් බැගින් ලියන්න. අනාරක්ෂිත ක්‍රියා
දැන් අර කිව්වේවම තමයි මොනවද මේ හිස්සාවක් නැත්තම් හෙල්මට් නොමැතිව උසවල් වලට නැගීම නේද? එතකොට ඉනිමම් භාවිතයේදී අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ හෙල්මට්. අන්න ඒ වගේම ක්‍රියාව. ඊට පස්සේ තව ඌට අමතරව ඔයාලා කීපයක් ලියන්න. සහ අනාරක්ෂිත ස්ථාන විදිහට ගන්න පුළුවන් මොනවාද? ලෙස්සන ස්ථානනේ. උදාහරණයක් විදිහට ඔයාලගේ ඔය බලන්නකො බස් ස්ටෑන්ඩ් වල එහෙම ගොඩක් වෙලාවට ටයිල් සමහර ඒවා අල්ලලා තියෙනවා. කාලයක් ගිහුවම මොකද වෙන්නේ? ඔය ටයිල් මැදිලා සිනිදු වෙනවනේ. එතකොට එහෙම වුණාම ඒ වගේ තැන් ලෙස්සනවා. අන්න අනාරක්ෂිත ස්ථානයක්. ලෙස්සන තැනක්. ඒතකොට ඒ වගේ දේවල් කීපයක් ලියලා තිබ්බනම් හරි. ඒතකොට මේ වගේ උත්තර කීපයක් ඔයාලට ප්‍රායෝගිකව හිතලා ලියලා දාන්න. හරි. ඊට පස්සේ මෙතනින් සම්පූර්ණ දෙවෙනි ප්‍රශ්න අවසන්. අපි ඊළඟට පුතේ කතා කරනවා තුන්වෙනි ප්‍රශ්නේ. ඔන්න දැන් එනවා මූලික ගොඩනැගිලි තාක්ෂණයේදී ප්‍රශ්න වලට. මේකේ කියනවා තුන්වෙනි ප්‍රශ්නේ සුනිමල් ඔහුට හිමි පර්චස් 20ක ඉඩම නව වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කර ඇත. එම ඉඩම තරමක් බුරුල් පසක් සහිත ඉඩමකි. දැන් මේකේ හයිලයිට් කරගන්න ඕන දැනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි බුරුල් පසක්. පැහැදිලිද? බුරුල් පසක් කිව්ව ගමන් දැනගන්න ඕනේ අනිවාර්යෙන් විසලුම්දාරීතාවය මොනවා වෙනවද මෙතන අඩුයි. පැහැදිලිනේ? බුරුල් පසක් කියලා දෙන ඩීටේල් එකෙන් ඔයා දැනගන්න ඕන දේ තමයි මෙතන තියෙන්නේ අනිවාර්යෙන් මොකද්ද? මේ කියන මේ විසලුම්දාරීතාවය අඩු පසක්. ඊට පස්සේ කියනවා මොහු මෙම වෙළඳ සංකීර්ණයේ පහළ කොටස රථවාහන ගාල් කිරීමට යොදා ගැනීමට තීරණය කර ඇත කියලා කියනවා. හරි. එහෙනම් ඔන්න ඩීටේල් දෙකක් තියෙනවා. එකක් තමයි විසලුම්දාරීතාවය අඩුපසක් තියෙනවා. ඒ වගේම පල්ලෙහාම තට්ටුවේ මොනා කරනවා කියනවද? පාකින් එක. කාර් හරි වාහන නවත්තන්න මෙයා පාක් එක විදිහට පල්ලෙහා කොටස පාවිච්චි කරනවා කියලා කියනවා. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේකට අදාළව මේ සඳහා යොදාගත හැකි අත්තිවාරම් වර්ගය කුමක්ද කියලා අහනවා. ඒට හේතුව පැහැදිලි කරන්න. හරි. අත්තිවාරම් වර්ග ඔයාලා ගොඩක් මෙතන දාලා ඇති. හරි මම කියන්නම්. හරි. දැන් මුලින්ම අත්තිවාරම් කොටසට එන්න කලින් මම සම්පූර්ණ මේකට විවරණයක් දෙන්නම්. හරි. අත්තිවාරම් ගැන ගත්තහම අත්තිවාරම් මුළු ඔක්කොම කතා කරලා ඉන්නේ වර්ගීකරණය. ආපහු. හරි. දැන් ඔයාලා වෙනම කොලයක් ගන්න කොලයක් අරගෙන අත්තිවාරම් වර්ගීකරණය දාගමු. හරි සම්පූර්ණ තනි තැන් ගන්න අත්තිවාරම් ටික අත්තිවාරම් දාගන්න මේ අත්තිවාරම් කියන ඒවා ප්‍රධාන ආකාර කොටස් දෙකකට ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි හැඩය අනුව අත්තිවාරම් වර්ගීකරන්න පුළුවන්. හැඩය අනුව අත්තිවාරම් වර්ගීකරණය කරන්න පුළුවන්. අනිත් එක පුළුවන් ගැඹුර අනුව අත්තිවාරම් වර්ගීකරණය කරන්න පුළුවන්. හරිද? එතකොට මේ හැඩය අනුව අත්තිවාරම් වර්ග ප්‍රධාන වශයෙන් ආකාර හතරක් තියෙනවා. ඒ තමයි අපි දාගමු මුලින් මේ හතර. ඒ හතර තමයි පළවෙනි එක පටි එහෙම නැත්නම් තීරු අත්තිවාරම්. අනිත් එක තමයි කොට්ට අත්තිවාරම්. අනිත් එක තමයි පහුරු අත්තිවාරම්. අනිත් එක තමයි වැරගැන්වු සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම්. හරි. ඊට පස්සේ ගැඹුරු අනුව ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි එක තමයි ගැඹුරු අත්තිවාරම්. අනිත් එක තමයි නොගැඹුරු අත්තිවාරම්. හරිද? හරි. ඊට පස්සේ දැන් මතක තියාගන්න ප්‍රධාන ආකාර දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. හැඩය අනුවත් පුළුවන්, ගැඹුරු අනුවත් පුළුවන්. ගැඹුරු අනුව කිව්වහම හරිම සරලයි. ගැඹුරු අනුව ආකාර දෙකයි. ගැඹුරු අත්තිවාරම් සහ නොගැඹුරු අත්තිවාරම්. හැඩය අනුව ප්‍රධාන ආකාර හතරයි. පටි අත්තිවාරම් නැත්නම් ඒකට තවත් නමක් කියනවා තීරු අත්තිවාරම්. පටි හෝ තීරු අත්තිවාරම්, කොට්ට අත්තිවාරම්, පහුරු අත්තිවාරම්, වැරගැන්වු සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම්. හරිද? එතකොට ඊළඟට මේ කියන පටි හෝ තීරු අත්තිවාරම් නැවත ප්‍රධාන ආකාර වෙන් කරනවා හතරකට. ඒ තමයි මම නිකන් සරලවම ලියන්නම්. සරල පටි, පටු පටි,
පළල් පටි හරි මෙතෙන්ට එන්න ඕනේ පටි පටි අත්තිවාරාන් තීරු අත්තිවාරාන් කොට අත්තිවාරාන් පතිවාරාන් මෙතෙන් තැඹ අත්තිවාරාන් ඈ තැඹ අත්තිවාරාන් හරි මෙතෙන්ට එන්න ඕනේ සිමෙන්ති කොන්ක්‍රීට් හරි ඔන්න සම්පූර්ණ වර්ගීකරණය මතක තියාගන්න අත්‍යවරම් මේක දැන් ඔයාලට මතක ඇති මොකද අපි විවරණ මේවට ගොඩක් පන්තිය දෙත් ලිව්වනේ එතකොට ඒකත් එක්ක ඔයාලා දාගන්න අත්‍යවරම් වර්ග ප්‍රධානාකාර දෙකයි හැඩ අණුව සහ ගැඹුරු අණුව ඒ වගේම හැඩ අණුව පටි අත්‍යවරම් කොට අත්‍යවරම් පහරු අත්‍යවරම් තඹ අත්‍යවරම් ගැඹුරු අණුව නොගැඹුරු සහ ගැඹුරු ඊට පස්සේ පටි හෝ තීරු අත්‍යවරම් නැවත කොටස් හතරයි සරල පටි පටු පටි පළල් පටි කරගන්නවා සිමෙන්ති කොන්ක්‍රීට් මෙන්න මේ ටිකත් ඉක්මනට දාගන්න වෙනම කොලයක හරි 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 මේකට උත්තරෙත් මං කියන්න උත්තරේ විදිහට ගන්න වඩාත්ම සුදුසු වෙන්නේ පුතේ තැඹ අත්තිවාරම් හරිද දැන් එකක් තමයි ඉසුලුම්ධාරිතාවය අඩු බිමක්නේ එතකොට ඉසුලුම්ධාරිතාවය අඩුයි හරිද ඒ වගේම මේකේ කියනවා වෙළඳ සංකීර්ණයක් එතකොට වෙළඳ සංකීර්ණයක් කිව්ව ගමන් ඔයා දන්නවා අනිවාර්යෙන් මහල් ගොඩ නැගිල්ලක් එතකොට තට්ටු ගාණක් වෙළඳ සංකීර්ණයෙන් තට්ටු ගාණක් උඩට දානවා එතකොට අධිභාරයක් දැරෙනවා එතකොට ඒ වගේම තමයි ඉසුලුම්ධාරිතාවය අඩුයි ඒක තවත් විශේෂ කරුණක් කියනවා පල්ලෙහා තට්ටුව මොකක් කියනවද පල්ලෙහා තට්ටුව කාපා කියන එක එතකොට ඔයා දන්නවා තැඹ අත්තිවාරමක් කියන්නේ තැඹ කියන්නේ ඔය කොන්ක්‍රීට් තැඹ කණු විදියට පොළව ඇතුළට මොකද ගන්න ගිල්වනවා ගිල්වලා තැඹ ඇතුලේ තමයි තැඹ උඩ තමයි මේ කියන අත්තිවාරම නිර්මාණය කරන්නේ සරලව ගත්තොත් මේක පොළව නම් පොළව ඇතුළට මේ තැඹ ගිල්ලනවා හරි මෙන්න මෙහෙම පොළව ඇතුළට මෙන්න මෙහෙම තියෙනවා නම් කළුගල හරි නැත්තම් මෙහෙම තියෙනවා නම් පොළව මට්ටම මෙහෙම තියෙනවා නම් මේ තැඹේ ගිල්ලනවා පහළටම ගිල්වලා තැඹය උඩ තමයි මේ කියන ගොඩනැගිල්ල මෙන්න මෙහෙම නිර්මාණය කරන්න පටන් ගන්න. සරල අදහසක් මේ කියන්නේ. එතකොට මේකේ තැඹ උඩ නිර්මාණය කරපුවම වාසියක් විදිහට තියෙනවා වෙන්න මේ පහළ තට්ටුව අපිට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් මොනවා සඳහාද? කාපාකින් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? හරි එතකොට එකක් තමයි මෙයාගේ බිම්මහල සම්පූර්ණයෙන් මේ වගේ පාර්කයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක වාසියක් සහ ඒ වගේම මෙයා ඉස්ලුම්ධාරිතාවය අඩු බිමක් නිසා අනිවාර්යෙන් තබත් වරන් ගන්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි හේතුව. දැන් අපේ හේතුව ඇහුවොත් එහෙම කියන්න පුළුවන්. දැන් පළවෙනි දේ දැන් මේකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි තබත් වරම. එතකොට හේතු තමයි එකක් තමයි දුර්වල පසක් සහිත නිසා. එක හේතුවක්. දෙවෙනි හේතුව තමයි පාදමේ රතගාල ස්ථානගත කිරීමට හැකියාව තියෙනවා තැඹ අත්තිවාරමක් නිසා. පැහැදිලිනේ පාදම සම්පූර්ණයෙන්ම මේ කියන දැන් මේක පොළොව මට්ටම නම් මෙතනින් මේ පාදමේ මේ කොටස ගන්න පුළුවන් ගොඩනැගිල්ල පහලින් තියෙන කොටස මේ කාපාකින් එකට. ඒක වාසියක්. හරි. එතකොට පළවෙනි එක තමයි දුර්වල පසක් සහිත වීම. ඊළඟ තමයි පාදමේ රතගාල ස්ථානගත කිරීමට හැකියවීම දෙවෙනි හේතුව. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට යමු. ඒ තමයි මෙම ඉඩමේ අතිවාරම් කැපීමට පෙර තිබූ පස් ඉවත් කර නැවත පස් පිරවීමක් සිදු කළේ නම් ගෙබීම පස් පිරවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. හරි. පළවෙනි එක තමයි පිරිසුදු පිරවුම් ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපද්‍රව්‍ය තියෙන්න බෑ. උදාහරණයක් විදිහට බොරළු පසක් වගේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මේකේ වෙනත් අපද්‍රව්‍ය තියෙන්න බෑ. ඒක එකක්. ඊට පස්සේ දෙවෙනි එක තමයි තට්ටු වශයෙන් පුරවන්න ඕනේ. ඔයාලට මතක ඇති මේ පස් පුරවනකොට කිව්වා අපද්‍රව්‍ය නැති පසක් ගන්න ඕනේ. ඒ වගේ තමයි එකපාරම පුරවන්නේ නැහැ පස්. මොකද කරන්නේ? ටිකෙන් ටික ලේයර් එකෙන් ලේයර් එකනේ මිලිමීටර් 150 විතර ආසන්නව තට්ටු වශයෙන් තමයි පිරවීම සිද්ධ කරන්නේ තැලීමත් එක්ක. එතකොට මේකේ ගන්න පුළුවන් තට්ටු වශයෙන් පුරවන්න ඕනේ. සෑම තට්ටුවකට මොකද කරන්නේ? ප්‍රමාණවත් පරිදි යම් තෙතමනයක් එකතු කරලා කම්පක භාවිතයෙන් තැලීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට එක්කෝ තප්ප මූලක් භාවිතයෙන් නැත්නම් මේ යන්ත්‍ර සූත්‍රය එහෙම නැත්නම් කම්පකයක් භාවිතයෙන් තැලීම කරන්න පුළුවන් යම් තෙතමනයක් එකතු කරලා. එතකොට මේවා තට්ටු වශයෙන් පිරවීම සිද්ධ කරන්න ඕනේ. හරි. ඔන්න ඔය කියන කතාව ලියවිලා තිබ්බනම් මේකට උත්තර විදියට දා ගන්න පුළුවන්. එතකොට මං කිව්වොත් එහෙම උත්තර ටික පිළිවෙලින් පළවෙනි එක තමයි
පිරිසුදු පිරවුම් ද්‍රව්‍යයක් තෝරගන්න. ඊට පස්සේ තට්ටු වශයෙන් වරහන් ඇතුළේ මිලිමීටර් 150 පමණ ආසන්නව තට්ටු වශයෙන් පිරවීම කරන්න ඕන. සෑම තට්ටුවකටම අවශ්‍ය ජල ප්‍රමාණයක් එකතු කරලා මේ කම්පක ආධාරයෙන් තට්ටු වශයෙන් තැලීම සිද්ධ කරා නම් හරි. හරි. ওই කතාව ලියලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට එනවා තුන්වෙනි කොටසට. තුනේ. එතකොට මේකේ රෝම තුනේ ආ කොටසේ රෝම ඉලක්කම් තුනේ ඒ කොටස අහනවා මෙන්න මෙහෙම කතාවක්. ඉහත සඳහන් කර ගොඩනැගිල්ලේ පළල මිලිමීටර් 5000ක් වේ. මෙම පරායනය අනුව වඩාත්ම සුදුසු වහල වර්ගය නම් කරන්න. ඔන්න වහල. හරි. වහල වර්ග ආවහම දැන් මේක කියනවානේ 5000ක් කියලා. දැන් මේ 5000 කියන්නේ මොකද්ද? පරායනයනේ. ඒ කියන්නේ මෙහෙම ගොඩනැගිල්ලක් ගත්තොත් ඔන අවශ්‍ය කට්ටිය දාගන්න මෙහෙම ගොඩනැගිල්ලක මේ අභ්‍යන්තර බිත්ති දෙක අතර තිරස් පරතරය තමයි පරායනය කියලා අපි කියන්නේ. පරායනය. එතකොට මේ පරායනය කොච්චරක් කියනවද? 5000යි මිලිමීටර් කියලා කියනවා. දැන් අපෙන් අහනවා පරායනය 5000ක් වෙන මේ වගේ ගොඩනැගිල්ලකට වඩාත්ම සුදුසු වෙන්නේ මේ වහල වර්ගය මොකක්ද කියලා අහනවා. පැහැදිලිද? එතකොට වහල වර්ගීකරණය සම්පූර්ණයෙන් මේ වෙනකොට උගන්වලා අවසන්. එක එක මේ කියන වහල වර්ගයන්ට යොදා ගන්න, ඒ කියන්නේ වහල වර්ගයට යන්න පුළුවන් උපරිම පරායනයක යොදා ගන්න පුළුවන් උපරිම පරායනය කොච්චරද කියලා එකින් එකට මම දීලා තියෙනවා. හරිද? හරි. මම පොඩි නැවත මතක් කිරීමක් කරන්නම්. මෙන්න මේ දීලා තියෙන ඩීටේල් එකත් එක්ක කොහොමද මේකට උත්තරයක් ගන්න. හරි. සම්පූර්ණ වහල වර්ගීකරණය ආපහු මතක් කරගමු. හරි. හරි. මම මෙතනින් දාන්නම් වහල වර්ගීකරණය. පුතේ වහල වර්ගීකරණය පළවෙනි එක මෙන්න මේ ආකාර තුනකට වෙන් කරන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි පරායනය අණුව. පරායනය අණුව. දෙවෙනි එක තමයි හැඩය අණුව. හැඩය අණුව. ඊට පස්සේ ඊළඟ එක තමයි හැටුම් සැලැස්ම. හැටුම් සැලැස්ම අණුව. පරායනය අණුව අපිට ගන්න පුළුවන් තනි වහලය, ද්විත්ව වහලය සහ අනිත් එක තමයි ත්‍රිත්ව වහලය. හරි. ඔන්න පරායනය අණු ආකාර තුනයි. තනි වහලය, ද්විත්ව වහලය, ත්‍රිත්ව වහලය. සහ ඊට පස්සේ හැඩය අණු ආකාර දෙකයි. ඒ තමයි පැතලි වහල, අනිත් එක තමයි ආනති වහල. දැන් මේ ආනති වහල කියන ඒවා නැවත කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි තනිපල වහල, අනිත් එක තමයි දෙපල වහල. හරිද? තනිපල වහල කියන්නේ නිකන් සරල වදින්න මෙන්න මේ වගේ. තනිපලයක්. දැන් වහලයක එක පැත්තක් වහල කොටසකට අපි කියන්නේ මොකක් කියලාද? පලයක් කියලානේ. මේක තනිපලේ වහලයක්. ඊට පස්සේ දෙපල වහලයක් කියන්නේ මෙහෙම තියෙන කොටසක මෙන්න මෙහෙම වහල පල කීයක් තියෙනවද? මෙහෙම දෙකක් තියෙනවා නම් මේ වගේ එකකට අපි කියනවා දෙපල වහලයක් කියලා. හරි? හරි. ඊට පස්සේ හැටුම් සැලැස්ම අණුව නැවත වර්ගීකරණයක් තියෙනවා. හරිද? හරි. පළවෙනි එක තමයි යුග්ම වහල. ඊට පස්සේ ඊළඟ එක තමයි පිය වූ යුග්ම වහල. පිය වූ යුග්ම වහල. ඊට පස්සේ ඊළඟ එක තමයි කර තලාද වහල. කර තලාද වහල. ඊට පස්සේ ඊළඟ එක තමයි අට්ටවාල වහල. අනිත් එක තමයි
කාප්ප වහල. ඔන්න වර්ගීකරණය සම්පූර්ණ. දැන් මෙතන සම්පූර්ණ වර්ගීකරණය අරන් තියෙන්නේ. හරි. සම්පූර්ණ වහල වර්ගීකරණය පරායනය අනුව, හැඩ අනුව, හැටුම් සැලැස්ම අනුව. පරායනය අනුව ගත්තාම තනි වහල, ද්විත්ව වහල, ත්‍රිත්ව වහල, හැඩ අනුව ගත්තාම පැතලි වහල, ආනති වහල, ආනති වහල නැවත කොටස් දෙකයි, තනිපළ වහල සහ දෙපළ වහල. පැහැදිලිද? එතකොට මෙන්න මේක ගැන අයිඩියා එකක් තියාගන්න. සහ ඊට පස්සේ හැටුම් සැලැස්ම අනුව සම්පූර්ණ ගත්තාම මෙන්න මේ විදිහට හැටුම් සැලැස්ම අනුව කීයක් තියෙනවද? පහක් තියෙනවා. යුග්ම වහල, පියවූ යුග්ම වහල, කරතලාද වහල, අට්ටවාල වහල, කාප්ප වහල. පැහැදිලිනේ? හරි, මේක ගැන සම්පූර්ණයෙන් දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ. දැන් මේ තනි වහලයක් කියන්නේ මොකද්ද? ද්විත්ව වහලයක් කියන්නේ මොකද්ද? ත්‍රිත්ව වහලයක් කියන්නේ මොකද්ද? පැතලි වහල ගත්තාම මොකද්ද මේ පැතලි වහල කියන්නේ? ඊට පස්සේ අංශක කීයක්ද? ආනති අංශක 10ට අඩු තියෙනවනේ ඒක පැතලි වහල. පැහැදිලිද? ඒ වගේම තමයි ආනති වහල ගත්තාම ඵල දෙකේ ඒවත් තියෙනවා, තනි ඵලේ ඒවත් තියෙනවා. හරි? ඊට පස්සේ යුග්ම වහල, පියවූ යුග්ම වහල, කරතලාද, අට්ටවාල, කාප්ප වහල. හරි. ඔන්න ඔක තමයි වර්ගීකරණය. මේක දාගන්න. හරි. දැන් ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. හරි. දැන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි හරි බලන්නකො. ඉහත සඳහන් ගොඩනැගිල්ලේ පළල මිලිමීටර් 5000යි කියලා කියනවා. එනම් මේකේ පරායන යනවා පුතේ. මතක තියාගන්න කාප්ප වහල තමයි අපිට යොදා ගන්න පුළුවන්. මේ ඊටාම පරායනයන් වැඩි මේ කියන වහල සඳහා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ කියන කාප්ප වහල. ඔයාලා දැකලා ඇති මෙන්න මේ කාප්ප වහල කියන්නේ මෙන්න මෙහෙම ලෝහ දඬු පාවිච්චි කරලා ලෝහ පට්ටම් පාවිච්චි කරලා මෙන්න මෙහෙම නට් බෝල්ට් දාලා නැත්නම් රිවට් ගහලා මෙන්න මේ වගේ ඔයාලගේ ඉස්කෝලවල මේන් හෝල් තියෙනවා නම් ඒ වගේත් මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ වගේ ඒවා තමයි මොනා කියන්නේද? කාප්ප වහල කියලා කියන්නේ. ඇයි ඒ? හේතුව තමයි ඔයාලගේ ඉස්කෝලේක මේන් හෝල් එකක් කියලා හිතන්නකෝ. ගොඩාක් පළලයි. එතකොට පරායනයේ ගොඩක් වැඩි. ඒ නිසා තමයි ඔයාලගේ ඉස්කෝලවල මේන් හෝල් වල මේ වගේ කාප්ප වහල වල දාලා තියෙන්නේ. එතකොට මේ සඳහා වඩාත්ම සුදුසු වහල වර්ගය තමයි මේ කියන කාප්ප වහලේ. එහෙනම් උත්තරේ විදිහට කාප්ප වහල කියන එක දාගන්න. එම වහල වර්ගවලට නිදසුන වන හැඩ ආකාර තුනක් ඇද පෙන්වන්න. හරි. ඔන්න මම ඔයාලට ඇඳලා පෙන්නනවා කාප්ප වහල හැඩ ආකාර තුනක්. මේක නෝට් එක දීලා තිබ්බම මොනාගේද? සම්පූර්ණ මේ ටියුට් එකේ සම්පූර්ණ මේ කියන කාප්ප වහල වල හැඩ ටිකක් දීලා තිබ්බා. ඔන්න බලන්නකෝ මේ දීලා තියෙන රූප පවා මේ පළාත් පේපර් වල අහලා තියෙනවා. එතකොට මේවා ගොඩ දාගන්න. හරි? මේ පළාත් පේපර් වල මේ ප්‍රශ්න අහලා තියෙනවා අපේ නෝට් වල දාලා තියෙනවා. සම්පූර්ණයෙන්. හරි අපි ගත්තොත් එහෙම මෙයාගේ ඔන්න එක හැඩ ආකාරයක් මේක දාගන්න. හරි? හරි. ඔන්න පළවෙනි ආකාරය ඊළඟ ආකාරය ඇඳගන්න මෙන්න මේ වගේ.
හරි මෙන්න මේ ටික දාගන්න. හරි අපි ඊළඟ කොටසේ යම් පුතේ ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මොකද්ද? අහන ප්‍රශ්න තමයි මේ සඳහා සුදුසු සෙවිලි ද්‍රව්‍යයක් නම් කරන්නේ ඒ සාධන ආනතිය කුමක්ද කියලා අහනවා. හරි. ඒ සාධන ආනතිය. හරි අපිට මේකට දාගන්න පුළුවන් මෙන්න මෙහෙම. සම්පූර්ණ මම දෙන්නම් සෙවිලි ද්‍රව්‍ය සහ ඒ සඳහා යොදා ගන්න ආනති. හරි chart එකක් දාගමු. හරි මම මෙහෙම දානවා සෙවිලි ද්‍රව්‍ය ඊට පස්සේ ආනතිය. හරි දැන් ඊළඟ කතාව තමයි ආනතිය ගත්තාම ආනතිය ආකාර දෙකකට ගන්න පුළුවන්. එකක් තමයි වියලි කලාපය සඳහා ඒ වගේම තෙත් කලාපය සඳහා. එතකොට දැන් මුලින්ම දෙන්නම් සම්පූර්ණ සෙවිලි ද්‍රව්‍ය කීපයක්. එක තමයි රැලි සහිත ඇස්බැස්ටෝස් රැලි සහිත ඇස්බැස්ටෝස් රැලි සහිත ඇලුමිනියම් ඊට පස්සේ ගැල්බනිත තහඩු ඒ කියන්නේ ඔයාලා නිකන් වචනෙන් කිව්වොත් ඔය ටකරන් කියලා කියනවා නේද ගැල්වනයිස් කරපු තහඩු කියන ඒවා හරි ඊට පස්සේ රැලි සහිත පාරදුෂ්‍ය ඊට පස්සේ ගන්න පුළුවන් උළු කවාකාර උළු ඊට පස්සේ පෙති උළු මෙන්න මේ වගේ හරිද දැන් මෙන්න මේ රැලි සහිත ඇස්බැස්ටෝස් ඊට පස්සේ රැලි සහිත ඇලුමිනියම් ගැල්වනයිස් තහඩු ඊට පස්සේ පාරදුෂ්‍ය තහඩු මේ සියල්ලටම පුතේ මතක තියාගන්න මෙන්න මේ ඔක්කොටම එකම ආනතියක් තමයි පාවිච්චි කරන්නේ වියලි කලාපය සඳහා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ හරි මෙයාගේ වියලි කලාපේ පාවිච්චි කරනවා නම් අපි වෙන්න මේ කියන සෙවිලි ද්‍රව්‍ය වහලේ සෙවිලි කරන්න ගන්න ද්‍රව්‍ය විදිහට මේ කියන ඒවා පාවිච්චි කරනවා නම් ඇස්බැස්ටෝස් ෂීට් හරි ඇලුමිනියම් ෂීට් හරි නැත්නම් ගැලවනයිස් කරපු හඩු හරි නැත්නම් පාරදුෂ්‍ය කියන්නේ මොනවද එහා මෙහා පේන ඔය ෂීට් තියෙන්නේ අන්න ඒ වගේ ඒවා පාවිච්චි කරනවා නම් වියලි කලාපය සඳහා අනිවාර්යෙන් ආනතිය වහලේ ආනතිය අංශක 10ක් අංශක 20ක් අතර ආනතිය පාත ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම
දැන් මෙහෙම තියෙනවා නම් ඔය කියන අපේ ගොඩනැගිල්ල මෙහෙමනම් තියෙන්නේ මේ ගන්න හරි මේ ගන්න සෙවිලි ද්‍රව්‍ය එහෙම නැත්නම් වහලේ ආනතිය පුතේ තියෙන්න ඕනේ මෙන්න මේ වගේ තිරසට අංශක 20ක ආනතිය මේ ගත්තොත් එහෙම මෙතන ඉඳන් අංශක 10ත් අංශක 20ත් අතර ආනතියක් තියෙන්න ඕනේ. පැහැදිලිද කිව්ව කතාව? ඔන්න ඔය වගේ ආනතියක් තියෙන්න ඕනේ අවම වශයෙන්. එතකොට මේ අතර පරාසය වෙන්න ඕනේ වියලි කලාපය සඳහා. තෙත් කලාපය සඳහා මේ කියන ඒවාම පාවිච්චි කරොත් අංශක 22.5යි ඒ වගේම අංශක 30යි අතර ආනතියක් පාත ගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ උළු වර්ග තියෙනනේ උළු ඊට පස්සේ අර්ධ කවාකාර උළු, පෙති උළු ඔය උළු සියල්ලටම අපි පාවිච්චි කරනවා වියලි කලාපය සඳහා මේ කියන ආනතීන් තුනක්. එකක් තමයි අංශක 22.5 හෝ එහෙම නැත්නම් අංශක 26.5 එහෙම නැත්නම් අංශක 30. මෙන්න මේ කියන ආනති පාවිච්චි කරනවා. සහ තෙත් කලාපය සඳහා නම් ආනතිය වැඩි. හරි? එතකොට ඒ සඳහා පාවිච්චි කරනවා අංශක 30 අංශක 45 අතර කෝණයක්. දැන් මෙහෙම පාවිච්චි කරන්න හේතුව තමයි ඔයා දන්නවා තෙත් කලාපයේදී වර්ෂාපතනය වැඩිනේ. තෙත් කලාපය සඳහා වර්ෂාපතීය පතනය වැඩි. අවුරුද්දක් ඇතුළේ වහින ප්‍රමාණය වැඩි. එතකොට මේ ජල සම්පූර්ණයෙන් අපහරණය සඳහා කියන්නේ ක්‍රමවත්ව පහළට පොළොවට සම්ප්‍රේෂණය කරන්න බෑ මේ කියන ජලය රැඳවීමකින් තොර. ඒතකොට ඒ සඳහා වැඩි ආනතියක් තෙත් කලාපය සඳහා පාවිච්චි කරනවා. බලන්න මේ එකම තහඩු වර්ගයේ වියලි කලාපය සඳහා අඩු ආනතියක් තියෙනවා, තෙත් කලාපය සඳහා වැඩි ආනතියක් තියෙනවා. මෙන්න මේක තමයි සම්පූර්ණ කොටස මේ ආනති සම්බන්ධ මේ සෙවිලි ද්‍රව්‍ය වලට. හරි මේක දාගන්න අවශ්‍ය කට්ටිය. එතකොට අපෙන් අහන දේ තමයි අපිට ලියන්න පුළුවන් මේකට. දැන් ඔයාලා ඇස්බැස්ටෝ ලිව්වොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? ආනතිය එක්කෝ අංශක 10යි 20යි අතර නැත්නම් 22.5යි 30යි අතර. මොකද මේකේ සඳහනක් නැහැනේ මොන කලාපයේදී කියලානේ. වියලි කලාපය කියලා සඳහනක් නැහැ. එතකොට බැරි වෙලා හරි වියලි කලාපයේ හරි තෙත් කලාපයේ කියලා හරි කොහේ හරි සඳහනක් තිබ්බොත් ඔයා ඒ අදාළව ගන්න. නැත්නම් මේ දෙකෙන් එකක් දෙන්න නම් හරි. හරි. එහෙනම් දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පස්වෙනි ප්‍රශ්නෙට රෝම ඉලක්කම් 5 මෙම වෙළඳ සංකීර්ණය පාරිභෝගිකයන්ට සැප පහසු සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඔබ සිතන අන්දමට එම වෙළඳ සැල තුල පිහිට විය යුතු සේවාවන් මොනවාද? හරි. දැන් මේ එකක් තමයි වෙළඳ සැලේ මොනවාද? ගන්න පුළුවන් එකක් තමයි හොඳ වාතාශ්‍රයක් සපයන්න පුළුවන් නේ. එතකොට මේ වායු සමීකරණය කරන්න පුළුවන්. AC කරන්න පුළුවන්. එයාර් කන්ඩිෂනින් කරන්න පුළුවන්. එතකොට වායු සමීකරණය කරන්න පුළුවන්. ඒ වගේම තව මොනවාද? තව ගන්න පුළුවන් මොනවාද? හොඳ ආලෝකයක් පාත්‍ර ගන්න මේ ආලෝකය ආදී සඳහා විදුලිය සැපීම අනිවාර්යෙන් කරන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් කියලා තිබ්බනම් හරි. ඊට පස්සේ අංක 6ට යමු. රෝම ඉලක්කම් 6. එම වෙළඳ සැලේ සැලේ බිම හා බිත්ති නිමහම් කිරීමට සුදුසු නිමහම් ද්‍රව්‍ය වෙන වෙනම සඳහන් කරනවා. ඔන්න තැන් කිහිපයක් තියෙනවා. එතකොට ඒ තැන් මොනවාද වඩාත්ම සුදුසු කියලා අපෙන් අහනවා මේ නිමහම් කිරීම සඳහා. පළවෙනි එක තමයි ඇතුල් වීමේ ගේට්ටුව අසල. ඒ කියන්නේ ගේට්ටුව ඉස්සරහා සම්පූර්ණයෙන් බිම නේද? ගේට්ටුව තියෙනවානේ මේ වෙළඳ සැල ඉස්සරහා ගේට්ටුව තියෙනවා. ගේට්ටුව ඉස්සරහා මේ බිම මොනවද අපිට කරන්න පුළුවන් කියලා අහනවා මේ නිමහම් කිරීම සඳහා. පළවෙනි එක තමයි අපිට දාන්න පුළුවන් ටෙරාසෝ, ඊට පස්සේ සිමෙන්ති නේද? ඊට පස්සේ රළු පිඟන් ගඩොල් නේද? එතකොට එහෙම නැත්නම් ටයිල් තියෙන සමහර රළු ඒවා. අන්න ඒ වගේව දාන්න පුළුවන්. හරි. එතකොට රළු පිඟන් ගඩොල්, ටෙරාසෝ ඊට පස්සේ සිමෙන්ති ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඊට පස්සේ B වල අහනවා ආබාධිත පුද්ගලයන් පැමිණීමේ ස්ථාන රැප් කියලා අපි කියනවාද? ඔයාලා දැකලා ඇතේ පඩි පෙලක් නැගිද්දී අර රෝද පුටුවක් එහෙම තල්ලු කරන්න සයිඩ් එකකින් මේ ආනතෝ ස්ලොප් එකක් එක දාලා තියෙනවානේ. අන්න ඒ වගේ තැනක බිමට මොනවද දාන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වගේ තැනක රළු බව කියන එක අපි පහත ගන්න ඕනේ. හොඳ රළු මතු පිටක් තියෙන මේ නිමහමක් ඔයාලා ලියලා තිබ්බනම් හරි. එකක් තමයි අර්ධ රළු කපරාරුවක්. ඔන්න ලියා ගන්න. හරි. අර්ධ රළු. ඒ කියන්නේ මැදලා තියෙනවා. හැබැයි යාගේ හොඳ අර රළු ගතියක් එක නිර්මාණය කරන්න පුළුවන් මේ බිම සිමෙන්ති අතුරනකොට. ඒකට දාගන්න අර්ධ රළු කපරාරුවක්. අනිත් එක තමයි සිමෙන්ති ගල් අල්ලන්න පුළුවන්. නේ අපි ඔය ඉන්ටර්ලොක්ස් කියලා කියන්නේ සිමෙන්ති ගල්. ඒකට සිමෙන්ති ගල් අල්ලන්න පුළුවන්. ඒකට සිමෙන්ති ගල් එහෙම නැත්නම් අර්ධ රළු සිමෙන්තියක් නිර්මාණය කරන්න පුළුවන්. C වල කියනවා වෙළඳ සැල ඇතුළත බිම.
දැන් වෙළඳසැලේ ඇතුළත අනිවාර්යෙන් හොඳ නිමහමක් එන්න ඕනේ. කෙලින්ම ලියන්න පුළුවන් මොනවාද? බිම්මුළු ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සිමෙන්ති පාවිච්චි කරන්න පුළුවන්. තව මොනවාද? ටෙරාසෝ ඒවත් හොඳයි. ඔය වගේ ඒවා ලියලා තිබ්බනම් හරි. ඊට පස්සේ මස් මාළු ඇති ස්ථානයේ බිත්ති. දැන් ඒ වගේ තැනක ගොඩක් අපද්‍රව්‍ය එකතු වෙන තැනක් නේ. හරි පහසුවෙන් පිරිසුදු කරලා ඔය යවන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය පොයින්ට්ස් ටික හිතා ගන්න ඕනේ. තේරුණාද කිව්ව කතාව? එතකොට මේ අහන දේවල් එක්ක පළවෙනි එක තමයි මේ මස් මාළු මේ තියෙන තැනක් කියන අනිවාර්යෙන් හරි පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවන් වෙනවා. ඒකටත් එක්ක දැන් මේකේ මොනවාද? පිඟන් උළු අනිවාර්යෙන් ඔයාලා දැකලා තියෙන්නේ මේ මාළු ලෑලි වලින් ගොඩක් වෙලාවට ටයිල් අල්ලලා තියෙනවා. ඒක තමයි හරි පහසුවෙන් මේ සුදු කරන්න පුළුවන් පිරිසිදු කරන්න පුළුවන්. එකක් තමයි පිඟන් උළු යොදන්න පුළුවන්. නැත්තම් සිමෙන්ති දමා මොනා කරන්න පුළුවන්? සුද මැදීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ වෙළඳසැලේ ඉදිරිපස බිත්ති. වෙළඳසැලේ ඉදිරිපස බිත්ති. ගොඩක් වෙලාවට හිතන්නකෝ දැන් සුපර් මාකට් එකක් ගත්තොත් සුපර් මාකට් එකක් ඉස්සරහා බිත්තිය මොනවාගෙන්ද හදලා තියෙන්නේ? සම්පූර්ණ බිත්ති බඳිනවද? නැහැ. පළවෙනි එකට ලියන්න පුළුවන් හොඳ උත්තරයක් විදිහට මොනවාද? වීදුරු. හරි. ඊට පස්සේ ප්ලාස්ටික් බෝඩ්. තේරුණාද? ප්ලාස්ටික් බෝඩ්, වීදුරු. ඒ වගේ දේවල් ලියලා තිබ්බනම් හරි. හරි. එහෙනම් ඔයාලා තේරුම් ගන්න මේ අහන ප්‍රශ්නයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ පොයින්ට් එක ඒක අඳුර ගන්න. ඒක අඳුරගෙන ඊට පස්සේ ඔයාලා දැම්මනම් හරියටම හරි. හරි. මෙතනින් සම්පූර්ණයෙන් ආ කොටස අවසන්. දැන් ආ කොටස එනවා ආ කොටසේ A. මෙම ගොඩනැගිල්ලේ බිත්ති සියල්ල ගඩොල් වලින් ඉදි කරනු ලබන අතර ඒ සඳහා සුදුසු බැමි වර්ගයේ ඉදිරි ආරෝහණය අඳින්න. හරි. දැන් ඉදිරිපස බිත්ති කෙලින්ම දැම්ම හැකි ඔයාලට මොකද්ද? මේ සඳහා ඉංග්‍රීසි බැම්මේ ඉදිරි ආරෝහණයක් ඇදලා තිබ්බනම් හරියටම හරි. හරි මේක අපහු මම අඳින්න ඕනේ නැහැ නේද? හරි කමන්නේ මම අඳින්න. සරලව ගත්තොත් ඉංග්‍රීසි බැම්මේ ඉදිරි ආරෝහණයක් ඇඳනම් හරි. පොඩිවට අඳින්නම් හරි. ලොකුවට වෙලාව අපරාධ නැත්තම් මේක දැන් ඔයාලා දන්න කොටසක් නිසා. හරි. ඉංග්‍රීසි බැම්ම ඇඳලා තිබ්බනම් මේක උත්තරේ විදියට හරි. එතකොට බඩගල් වරියයි ඔලුගල් වරියයි බඩගල් වරියයි ඔලුගල් වරියයි බඩගල් වරියයි ඔලුගල් වරියයි. එතකොට මේකේ කුස්තූර පැන්නුම කරන්න ඔයාලා දන්නවා පුතේ මොකද්ද එකතු කරන ගල් කොටස? ආන බාන්දුව එකතු කරලා තියෙනවා. මේකට දාලා දාගන්න ලියලා නැත්නම් ආන බාන්දුව. ආන බාන්දුව. හරි. ඔතනින් පස්සේ ඊළඟට යම් B කොටසට ඊට අමතරව මෙම ඉඩම වටා සිමෙන්ති බ්ලොක්ගල් වලින් බැඳ බැම්මක් ඉදිකිරීමට තීරණය කර ඇත. ඒ බැඳීමේදී සැලකිය යුතු කරුණු දෙකක් හා බැම්මේ ඉදිරි ආරෝහණයක් අඳින්න. දැන් කෙලින්ම මෙයාගේ වටේට මොකද්ද මේ කියන්නේ? සිමෙන්ති බ්ලොක්ගල් වලින් බ්ලොක්ගල් බැමි ගැන කතා කරනකොට ඔයා දැනගන්න ඕනේ බ්ලොක්ගල් වලින් බඳින්නේ මොන බැමි ආකාරයට විතරයිද? ඔලුගල් බඩගල් ආකාරයට විතරයි. පැහැදිලිද? අනිවාර්යෙන් මතක තියාගන්න බ්ලොක්ගල් බඳින්නේ බඩගල් බැම්ම විතරයි. එහෙනම් මේකට අදාළව බඩගල් බැම්මක් දාලා තිබ්බනම් ඇඳලා තිබ්බනම් හරියටම හරි. එතකොට මේ උත්තරේ වෙන්නේ මේකේ ආ කොටසේ A. මෙයා ආ කොටසේ B වලට එනවා බඩගල් බැම්ම. හරි? හරි. එතකොට සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට බඩගල් එළුවා ඊට පස්සේ කුස්තූර පැන්නුම් කරන්න ගල් භාගයක් එකතු කරා. ආපහු නැවතුම් කෙලවරක් මන්දිමු. එතකොට ආපහු ගල් භාගයෙන් නවත්වමු.
ඊට පස්සේ ආයෙ සාමාන්‍ය විදිහට ගල් එළුවා වරියක් ආරම්භ වෙන්නේ ගල් භාගයකින්. හරි මේක බඩගල් බැම්ම කියලා දාන්න සහ මේ කොටස් දෙක නම් කරලා දාගන්න. ඒ තමයි මෙයා ගල් භාගය. උස්තුරු බැන්නුම සඳහා ගල් භාගයක කොටසක් එකතු කිරීම කරනවා. හරි මෙන්න මේක ඇඳිලා තිබ්බනම් හරි. ඊට පස්සේ අපෙන් කියනවා හරි බඩගල් බැමි ආකාරය සහ අතිවස්ම සඳහා කොච්චරද මේ භාගයක් තියෙනවනේ ගල් භාගය දුරක්. හරි මෙන්න මේක දාලා තියාගන්න. එතනින් පස්සේ අවසාන ප්‍රශ්නයට එනවා ව්‍යවගත කොටසේ එදිනෙදා කාර්යයන්වලදී විවිධ ආකාර උපකරණ හමුවේ එහිදී කාර්ය කරගැනීමේ පහසුව සඳහා මූලික චලිතය තවත් චලිත ආකාරයට පරිවර්තනය කර ගනිමින් විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා ගැනීම බහුලව සිදු වී ඇත. හරි එහෙනම් දැන් මේ කතා කරන්නේ හතරවෙනි කොටසෙන් චලිතය හා බල සම්ප්‍රේෂණයේ පාඩමට අදාළව. එතකොට අපෙන් අහනවා ඒ කොටසේ අංක 1 පහත එක් අවස්ථාවල සිදුවන චලිත පරිවර්තනයන් ලියන්න. රූටන දඟර කඳ යාන්ත්‍රණය. මොකද මේ රූටන දඟර කඳ යාන්ත්‍රණය කියන්නේ? හරි ආපහු මතක් කිරීමක් කරන්න. හරි මේ බලන්න රූටන දඟර කඳ යාන්ත්‍රණයක් සඳහා ඔන රූපයක් ඇන්දා. මේ තියෙන රෝදයක්නේ. මෙයා අනිවාර්යෙන් මොනා වෙනවද කැරකෙනවනේ. මෙයා මෙහෙම කැරකෙනවා. හරි දැන් මෙතන තියෙන්නේ අනිවාර්යෙන් මොන චලිතයක්ද? භ්‍රමණ චලිතයක්. භ්‍රමණ චලිතයක් තමයි තියෙන්නේ. භ්‍රමණ චලිතයක්. ඔන්න බලන්නකෝ. මෙයාගේ මේ රූටන දඟර කඳ යාන්ත්‍රණයකදී මෙන්න මේ රෝදෙට මෙන්න මෙහෙම. ඔය හිතන්න මේ තියෙන මග පේනක තියෙනවා. මම මෙතනින් මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම ෂාෆ්ට් එකක් තියෙනවා. මෙයා මෙතනින් මෙහෙම හයි කරලා තියෙන්නේ. මෙයා වෙන්නේ මෙයා මෙහෙම කැරකෙන්න ගත්තාම මේ අත හිතන්නකෝ මේ තියෙන අත. මෙයා මෙන්න මේ විදිහට මෙහෙම කැරකෙන්න පටන් ගන්නවා. එතකොට මේ මෙයා මෙහෙම කැරකෙනකොට මෙන්න මේ රෝදෙට සම්බන්ධ මෙන්න මේ අත තියෙනවනේ. එහෙම නැත්නම් මේකට අපිට කියනවා සම්බන්ධක අත නැත්නම් කනෙක්ටිව් රොඩ් එක තියෙනවනේ. මෙයා මෙහෙම මෙයාත් එක්ක මෙන්න මෙහෙම වටේට මේව ගමන් කරනවා. තේරුණාද? මෙයා මෙහෙම ගමන් කරනවා. මෙයා මෙහෙම ගමන් කරනකොට ඔයා හිතන්න මෙයා මෙහෙම කරගෙනවනේ. එතකොට මෙයා මෙහෙම තියෙනකොට මෙතන කොටසක් තියෙනවා මෙන්න මෙහෙම. මේ කොටස වෙන්නේ මෙයා මෙහෙම කරගෙනවා. මෙන්න මෙහෙම ගමන් කරනවා. එතකොට ඔයා බලන්න මෙතන මේ වෘත්තාකාර චලිතය මෙතන මොන චලිතයක් බවට පරිවර්තන වෙනවද? මෙහෙම කරගෙනවා. මෙහෙම කරගෙනකොට ඔයාලට තේරෙනවා මෙන්න මෙතනින් මේ කොටස දිනා මෙයා මෙහෙම කරගෙනකොට මෙන්න මේ කොටසේ ඉදිරියට යනවා පිටුපසට එනවා ඉදිරියට යනවා පිටුපසට එනවා ඉදිරියට යනවා පිටුපසට. එතකොට මෙයාගේ මේ භ්‍රමණ චලිතය මෙයා ඉදිරියට යනවා පිටුපසට එනවා. එතකොට ලක්ෂ දෙකක් අතර නොනවත්වා සිද්ධ වෙනවා මෙන්න මේ චලිතය. මේ චලිතය අණුවැටුම් චලිතය. මේක ඇඳ ගන්න. ඒ වගේම තමයි දැන් ඔන්න බලන්න භ්‍රමණ චලිතය අණුවැටුම් චලිතයක් වුණා. ඒ වගේම ඔයා හිතන්න ඕකෙම අනිත් පැත්ත කරන්න බෑද? මෙතනින් මෙහෙම අල්ලලා හරි මෙයාගේ මෙතනින් මෙහෙම අල්ලලා මෙයා මෙහෙම කරකවන්න බෑද මෙහෙම? ඒ කියන්නේ මෙයා මෙහෙම තියෙනකොට මෙයා මෙතනින් මේ දන්නේ මෙතනින් අල්ලලා මෙයා මෙහෙම කරකවන්න බෑද? මෙහෙම ඉස්සරහට පිටිපස්සට කරලා ඔහම පුළුවන්. මේ රෝදේ ඔහම කරකවන්න පුළුවන් මෙයාගෙන් අල්ලලා ඔහම. තේරෙනවද? එතකොට ඔයා තේරුම් ගන්න මෙයා කරකවල අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය වෙනවා. මෙයාගේ මේ කොටස ඔහම කරලා පුළුවන් මෙයාව කරකවන්න. එතකොට භ්‍රමණ චලිතයක් අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි අණුවැටුම් චලිතයක් භ්‍රමණ චලිතයක් බවට පරිවර්තනය වෙනවා. මේක තමයි රූටන දඟර කඳ යාන්ත්‍රණය. රූටන දඟර කඳ යාන්ත්‍රණය.
සහ ඊළඟට එහෙනම් ඔන්න බලන්න මෙයාගේ මේ චලිත පරිවර්තනය පුතේ මෙන්න මේ වගේ ඈ දෙපැත්තටම දාන්න ඕනේ ඊතල මෙහෙන් මෙහෙටත් එනවා මෙහෙන් මෙහෙට ඊතල මෙහෙටත් දාන්න මෙහෙටත් දාන්න හරි දෙවෙනි එක දවරෝධය හා දැතිතලව්ව දවරෝධය හා දැතිතලව්ව කියන්නේ මෙන්න මේක මේවා මතක තියෙන්න ඕන හරි හරි දැන් හිතන්නකෝ මේ තියෙන්නේ දැන් ඔයාලා මේව ඇඳ ගන්න ඕනේ හරි මේක තමයි දැතිතලව්ව හා දවරෝධය මේ දවරෝධය තියෙනවනේ ගියර වීලන්නේ මෙයා මෙහෙම කරක වෙනකොට හිතන්න මෙයා මෙහෙම භ්‍රමණය වෙනවා මෙයා මෙහෙම කරකිනකොට මේ දැති තියෙන තලව්වක්නේ දණ්ඩක් තියෙන්නේ මෙයාගේ දැති සම්බන්ධ කරනවා එතකොට මෙයා මෙහෙම කරකවනකොට වට තේරෙනවා මේ දැති තලව මොකද වෙන්නේ මේ දිශාවට ගමන් කරනවා මෙයා මෙහෙම කරකුණොත් මෙයා මේ දිශාවට කරකුණොත් මෙයා මේ දිශාවට ගමන් කරනවා ඒකම අනිත් පැත්ත මෙයා මෙහෙම කරකුණොත් මෙයා ගමන් කරනවා දෙති තලව්ව මෙහෙට එතකොට මෙයා මෙහෙම කරගෙන දිශාව අනුව මෙහෙට ගමන් කරනවා මෙයා අනිත් පැත්තට කරකුණොත් මෙයා මෙහෙට ගමන් කරනවා එතකොට භ්‍රමණ චලිතයක් මෙයාගේ භ්‍රමණ චලිතයන්නේ තියෙන්නේ මෙයා රේඛීය චලිතයක් භ්‍රමණ චලිතයක් රේඛීය චලිතයක් බවට පරිවර්තනය වෙනවා ඒ වගේම තමයි වෙන්න මේ හරි වෙන්න මේ දැති තලව්වෙන් අල්ලලා මේ දැති තලව්වෙන් අල්ලලා අපි මෙහෙට ඔන්න ඔහම ඇද්ද කියනකො මෙහෙම දෙපැත්ත මෙහෙම ඉස්සරහට තල්ලු කරනවා නැත්නම් පිටිපස්සට අදිනවා ඉස්සරහට තල්ලු කරලා හරි පිටිපස්සට හරි අදිනකොට මෙයා නිකම්ම කැරකෙනවා පැහැදිලිද මෙයා මෙහෙම ඉස්සරහට පිටිපස්සට ගල්ලා මෙයාව කරකවන්න පුළුවන් එහෙනම් මතක තියාගන්න භ්‍රමණ චලිතයක් රේඛීය චලිතයක් බවටත් පරිවර්තනය වෙනවා රේඛීය චලිතයක් භ්‍රමණ චලිතයක් බවටත් පරිවර්තනය වෙනවා එහෙනම් මෙයාගේ චලිත පරිවර්තනය ලිව්වොත් භ්‍රමණ චලිතය මොකක් බවටද රේඛීය චලිතයක් බවට ඒ වගේම රේඛීය චලිතයක් භ්‍රමණ චලිතයක් බවට මේකේ අනිවාර්යෙන් දෙපසටම ඊතල දෙක දාන්න පැහැදිලිද ඔන්න ඔක තමයි මෙයාගේ චලිත පරිවර්තනය මෙයාවත් අද ගන්න ටක් ගාලා දාගන්න හරි ඊට පස්සේ කැමී යාන්ත්‍රණය හරිද මං ඔයාලා මේක දාගන්න මං ඊළඟ එක අඳිනවා කැමී යාන්ත්‍රණය හරි දැන් බලා ගන්නකො මෙයා ගත්තාම මේක තමයි කැමී යාන්ත්‍රණය මේ කැමියක් මේ තියෙන්නේ කැමියක් හරිද කැමිය විශේෂත්වය තමයි දැන් අපි රෝදයක් කියලා කියන්නේ මෙහෙම ගත්තාම මෙයාගේ කේන්ද්‍රය හරි මැදින් තියෙනවනේ මෙයා රෝදයක්නේ කැමියක් කියලා කියන්නේ පුතේ මේකේ හරි මේ තියෙනවනේ රූපයක් මේ රූපේ මේ කේන්ද්‍රය ඉවතට අරන් තියෙනවා. ඒ කියන්නේ රෝදයක් කියන්නේ මෙයා මැද්දෙන් තියලා මෙහෙම කරපුවා රෝදයක්. මේකෙම මෙයාගේ කේන්ද්‍රය මෙතනට ගන්නවා. දැන් ඔයා හිතන්න මෝටරයක් හරි මොකක් හරි හයි කරනවා නම් මැද්දට හයි කරන්න මෙන්න මේ තැනට හයි කරපුවාම මෙයා කැමියක් විදිහට ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙයාගේ විශේෂත්වය තමයි මෙතන ඉඳන් මේ කියන දුරයි මෙතන දුරයි වෙනසක් තියෙනවා. දැන් ඔයා තේරුම් ගන්න මෙයාව කරකවන්නේ මෙතනින්. මෙයාව මෙතනින් මෙහෙම කරගෙනවා. දැන් මෙතනදී මෙයාගේ දුර මෙන්න මෙච්චරක් තියෙනවා. මෙතනින් දුර මෙච්චරයි තියෙන්නේ. මෙයා මෙහෙම කොහොම වටයක් කොහොම කරකිලා ඊළඟට ආවම ඔයාට තේරෙනවා
මෙයා ඊළඟ පොසිෂන් එකේදී තියෙන්නේ මෙන්න මේ විදිහට. ගම කඩිරු වලින් ගන්න ඊළඟට තියෙන්නේ මෙයා මෙහෙම. එතකොට මේ දුර අඩු වුණා. දැන් මේ පොයින්ට් එක මොකද වෙලා තියෙන්නේ? මෙහෙම කරගලා මෙතනට ආවා. මේ තල්ලු දණ්ඩ මොකද වෙන්නේ? මෙහෙම බිමට වැටෙනවා. මෙහෙම පහළට වැටෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන තියෙන්නේ මෙහෙම පහළට වැටෙනවා. දැන් මෙහෙම තිබ්බ එක්කන මෙහෙම කරගලා මෙතනට එනවා. එතකොට මේ තල්ලු දණ්ඩ මෙහෙම මෙතනට වැටෙනවා. මෙතනට එනවා. මේ මට්ටමට එනවා. ඊට පස්සේ ආපහු මෙයා මෙතනින් කරගලා ආපහු මෙහෙම යනකොට මෙහෙම කරගලා ආපහු මෙහෙම යනකොට ආපහු මෙයා මොකද වෙන්නේ? ආපහු උඩට යනවා. ඒතකොට මෙයා මෙහෙම කරකෙන්න ගත්තාම වෙන්නේ මේ තල්ලු දණ්ඩ ඉහළ පහළ ගමන්. හරිද? පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඕක තමයි කැමි යාන්ත්‍රණය කියලා කියන්නේ. ඒක සරලව වැන්දුවොත් මේක තමයි කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණයේදී කැමියේ තියෙන්නේ මේක තමයි කැමිය. කෑම් එක මෙයාගේ තියෙන භ්‍රමණ චලිතයක්. මෙයා මොකද වෙන්නේ? ඉහළ පහළ යනවා අණු ඇටුම් චලිතයක්. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මෙයාගේ භ්‍රමණ චලිතය අණු ඇටුම් චලිතය වෙනවා. හැබැයි මෙයා අණු ඇටුම දුන්නා කියලා මෙයා මෙහෙම කරා කියලා මෙයා කරකෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මෙයාගේ චලිත පරිවර්තනය සිද්ධ වෙන්නේ එක් දිශාවකට විතරයි. එහෙනම් කැමියේ තියෙන භ්‍රමණ චලිතය මොනවා බවට පරිවර්තන වෙන්නේ? අණු ඇටුම් චලිතයක් බවට පරිවර්තනය වෙනවා. මෙයාගේ චලිත පරිවර්තනයේදී එක් දිශාවකටම විතරමයි. හරි. මෙන්න මෙයාව දාගන්න. හරි. අහන්නකෝ පුතේ දැන් හරි මම ඔයාලට මෙන්න මේ පස්වෙනි එකේ ඔරලෝසු බට්ට සහ දැතිරෝධය කියන එකට අදාළව රූප සටහනක් දෙනවා. මෙන්න මේකට අදාළව ගත්තොත් එහෙම මේක ඔරලෝසු බට්ටගේ තියෙන මේ මෙකැනිසම් එක නෙමෙයි. ඒකට මේකට අදාළව ගත්තොත් අපි මෙන්න මෙයාගේ දාගත්තොත් මෙන්න මෙයා
ටිකක් විශේෂයි නෝට් එකේ නැති කොටසක්. හරිද? දැන් ඔයා මේකේ දැනගන්න මේ මැද තියෙන්නේ මෙයාගේ කේන්ද්‍රය. හරිද? එතකොට ඔයා හිතන්න මෙයාගේ තියෙන්නේ හරි පස්වෙනි කොටස ටිකක් සංකීර්ණයි. මොකද හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව දැන් ඔරලෝසු බට්ට ගත්තාම හැම එකම එකම යාන්ත්‍රණය තියෙන්නත් බෑ. ඒකට ඒක හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මම ඒ පස්වෙනි එකට අදාළව මෙන්න මෙහෙම පොඩි වෙනස් කිරීමක් කරන්නම්. මෙන්න මේ රූපයට අදාළව. මෙයාගේ ඇති වෙන්නේ මොන චලිතයක්ද කියන එක. මෙයාගේ පුතේ ඔයා හිතන්න මෙන්න මෙයා මෙහෙම කැරකෙනවා කියලා. හරි. මෙයා මෙහෙම කැරකෙනවා කියලා හිතන්න. මෙයා මෙහෙම කැරකෙනකොට හරි මම හතරවෙනි උත්තරේ කියලා ඉන්න. හතරවෙනි උත්තරේ තමයි දෝලන චලිතය භ්‍රමණ චලිතයක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය බට්ට තියෙනවානේ මේ බට්ට ඔහොම දෙපැත්තට වෙනකොට මේ මෙයාගේ දැතිරෝධය මෙහෙම කැරකෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව දැන් මේ මෙකැනිසම් එකක් උගන්වන්න ඕන නිසා මේ දෝලන චලිතයට අදාළව ඔන්න බලන්න දෝලන චලිතය සඳහා පාවිච්චි වෙන යාන්ත්‍රණයක්. හරි මම එක දාන්නම්. හරි දැන් හිතන්න මෙන්න මෙයා කියලා මෙයා මෙහෙම කැරකෙනවා. ඔයා තේරුම් ගන්න මෙන්න මේ දණ්ඩේ මේ මැද කොටස කපලා ඉවත් කරලා තියෙනවා. එතකොට මෙයාගේ මෙහෙම ෂාෆ්ට් එකක් තියෙනවා. මෙයා කැරකෙන්න මේ ෂාෆ්ට් එකේ මෙන්න මේ කොටස මෙහෙම ගමන් කරනවා. මෙයාගේ මෙහෙම ගමන් කරනකොට මෙයාගේ වෙන්නේ මෙයා මේ පොයින්ට් එකෙන් මේකත් එක්ක මේ දඬු කොටස තියෙනවා කියන්නේ මෙයාත් එක්ක මෙහෙම එනවා මෙහෙම යනවා මෙහෙම එනවා මෙහෙම යනවා තේරෙනවද? එතකොට මෙයාගේ දිගේ ඔහොම රූටනවා ආපහු මෙහෙම එනවා දෙපැත්තට යන්නේ. තේරෙනවද? ඒ කියන්නේ සරලව හිතන්න මෙන්න මේ අත හිතන්න. මෙයා මෙහෙම ගත්තාම මෙයාගේ මෙහෙම එනවා මෙයාගේ මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම. මෙයා මෙහෙම කරකිනකොට මෙයාගේ දිගේ දෙපැත්තට ස්ලයිඩ් වෙන්න පුළුවන්. හරි මෙහෙම වෙනකොට වෙන්නේ මේ කොටස තියෙනවනේ. මෙයා මේ කෙලවරට යනවා මේ කෙලවරට යනවා මේ කෙලවරට යනවා මේ කෙලවරට යනවා. එතකොට වෙන්නේ මෙයා යන උපරිම කෙලවර තමයි මේ කෙලවර. මෙයා යන උපරිම කෙලවර තමයි මේ කෙලවර. මේක ඇතුලේ මෙයා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා. එතකොට වෙන්නේ මේ පොයින්ට් එකෙන් මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට යනවා. තේරුණාද කිව්ව කතාව? එහෙනම් ඔක තේරුම් ගන්න ඕන දෝලන චලිතයක් නිර්මාණය වන යාන්ත්‍රණයක්. පැහැදිලිනේ? මෙයා මේ සීමාව ඇතුලේ මේ කොටස ඊශාව නිසා මෙයා මේ සීමාවට යනවා මෙතනින් මේ සීමාවට යනවා. මෙන්න මේ විදිහට මෙයා මෙහෙම ගමන් කරනකොට මේක දිගේ. තේරුණාද? එතකොට මෙයාගේ සිද්ධ වෙන්නේ මෙයා මෙහෙම දෙපැත්තට ගිහපුවම මෙයා යට කොටසේ දෝලන චලිතයක් නිර්මාණය වෙනවා. හරි. එහෙනම් ඕන්න ඕකත් අඳගන්න මේක අමතරව දාපු එකක්. හරි? හරි. දැන් ඔතනින් පස්සේ චලිත දිශාව අංශක 90කින් වෙනස් කරවීම සඳහා යොදා ගන්නා ගියර රෝධ වර්ගයක් නම් කරන්න. ඔන්න ගියර රෝධ වර්ග දෙකක් දාන්න පුළුවන්. එකක් තමයි බෙවල් ගියර, අනිත් එක තමයි ගැඩවිල්ලාව සහ රෝලර් වර්ගය. හරි? ලියා ගන්න බෙවල් ගියර අනිත් එක තමයි ගැඩවිල්ලාව සහ රෝලර් වර්ගය. ගැඩවිල්ලාව සහ රෝලර් වර්ගය එකක් දාගන්න. බෙවල් ගියර කියන ඒවා මතකයිනේ මෙන්න මේ වගේ තිබිලා මෙන්න මෙහෙම තියෙන්නේ. මෙයා මෙහෙම කරගෙනකොට මෙතනින් මෙහෙම මේවා තමයි බෙවල් ගියර. ඔන්න එකක්. අනිත් එක තමයි ගැඩවිල්ලාව සහ ගැඩවිලි රෝධය. ඒ කියන්නේ මෙයාගේ මෙන්න මෙහෙම දැති රෝධයක් තියෙනවා ගියර රෝධය තියෙනවා. සහ මෙතනින් ගැඩවිල්ලාව තියෙනවා. ඔන්න ඔය වගේ. හරි? ගැඩවිල්ලාව සහ රෝලර් වර්ගය. සරි ගැඩවිල්ලාව සහ ගැඩවිලි රෝධය.
දැන් ඔයා දන්නවා දැන් මෙයාගේ ගියොත් එහෙම මේ අක්ෂය දිගේ ගියොත් එහෙම මෙතනින් මෙයාගේ මේ අක්ෂයට යනවා මෙතන අංශක 90ක්. දැන් ඔයා දන්නවා මෙයා මේ දිශාවටනේ යන්නේ. මෙයා මෙහෙම කරකින්නේ. මෙයා මෙහෙම කරකින්නේ. මෙයා මෙහෙම කරගෙනකොට මෙයා ගමන් කරන්නේ මෙහෙම. ඒතකොට මෙහෙම යන බලය මෙයාගෙන් මෙන්න මෙහෙම එනවා. තේරෙනවද? මෙන්න මේ විදිහට. මෙතනින් මෙහෙම. එතකොට මෙහෙම යන එක නම් මෙහෙම මෙතනින් කරගෙනවා කියන්නේ මේ අතටනේ. දැන් මෙහෙම කරගෙන එක්කනා මේ අතට කරගෙන ගත්තම මෙහෙම යන්නේ එක මෙහෙම හැරෙනවා. එතකොට අංශක 90කින් නිර්මාණය වෙනවා. එතකොට උදාහරණ දෙකක් විදිහට බෙවල් ගියර සහ මෙන්න මේ ගැඩවිල්ලව සහ ගැඩවිල් රෝදේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 3 කකුලෙන් පාගා ක්‍රියාත්මක කරන රෙදි මහන යන්ත්‍රයක හඳුනාගත හැකි මූලික චලිත උපක්‍රම 4ක් නම් කරන ඒවා ක්‍රියාත්මක කරන ස්ථානීය උපංගයේ නම ලියන්න. හරිම ලේසි. ඔයා දන්නවා දැන් මේ පොඩි කාලේ හරි මහන මැෂින් එකක් පාගලා තියෙනවා. එතකොට මේ පාගන පැඩල් එකේ තියෙන්නේ මොකද්ද? එයාගේ ගන්න පුළුවන් දෝලන චලිතයක්. නේද? පැඩල් එක කොහොම පාගනකොට දෝලන චලිතයක්. එතකොට එයාගේ පැඩල් එකේ උඩට තියෙනවා මොකද්ද? තල්ලු දණ්ඩක්. එතකොට එයාගේ තියෙන අණුවැටුම් චලිතයක්. තේරුණානේ? පැඩල් එක සහ තල්ලු දණ්ඩේ තියෙන්නේ දෝලන චලිතය අණුවැටුම් චලිතයක්. ඒ වගේම එයාගේ තියෙනවා ජව රෝධයක්. ලොකු රෝධයක් තියෙනවා. ඒ ජව රෝධය මේ මගින් කරන්නේ මේ දඟර කඳ යාන්ත්‍රණයක් කරා මොකද කරන්නේ මේ ඉහළ පහළ එන දණ්ඩ භ්‍රමණ චලිතයක් බවට පරිවර්තන වෙනවා. උදාහරණ කිව්වොත් එහෙම මෙන්න මෙහෙම චලිත ආකාර. මේක යහනේ චලිත ආකාරනේ. හරි. චලිත ආකාර ගත්තොත් එහෙම ගන්න පුළුවන් මේ එකක් තමයි බෙල්ට් එකේ තියෙන රේඛීය චලිතය. මැෂින් එක මහාන මැෂින් එකේ බෙල්ට් එකේ තියෙන පටියේ තියෙන රේඛීය චලිතයක්. ඊට පස්සේ ඉදි කටුවේ තියෙන මොකද්ද? අණුවැටුම් චලිතයක්. ඊට පස්සේ පාදිකේ පැඩල් එකේ තියෙන මොකද්ද? දෝලන චලිතයක්. ඊට පස්සේ ජව රෝධයේ තියෙනවනේ මේ කරගෙන රෝධය එයාගේ තියෙන භ්‍රමණ චලිතයක්. ඔන්න ආපහු කියනවා මහාන මැෂින් එකේ තියෙන චලිත ආකාර. පළවෙනි එක තමයි පැඩල් එක, පාගන පැඩල් එක. ඒ කියන්නේ පාදිකේ තියෙන දෝලන චලිතයක්. එතකොට එයා මෙහෙම ගත්තාම මෙයාගේ පොඩි ඇන්ගල් එකකට යන්නේ. එතකොට දෝලන චලිතය. ඊට පස්සේ ගත්තොත් එහෙම පටියේ තියෙන රේඛීය චලිතයක් සහ ඉදි කටුවේ තියෙන්නේ අණුවැටුම් චලිතයක් සහ ඊට පස්සේ ගත්තොත් එහෙම ජව රෝධයේ තියෙන්නේ භ්‍රමණ චලිතයක්. ඔන්න ওই ටික දාගත්තා නම් හරියටම හරි. ඊට පස්සේ B කොටසේ 1 පුතේ අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නේ? අහන ප්‍රශ්නේ තමයි B කොටස 1 ව්‍යාවර්තය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කෙටියෙන් පැහැදිලි කරන්න. ලියා ගන්න ව්‍යාවර්තය ටෝක් එක කියලා. ඔය ව්‍යාවර්තය සහ වේගය ගැන කතා වෙනවා මොකේද? චලිතය බල සම්ප්‍රේෂණයේ පාඩමේ. ව්‍යාවර්තය යනු කුමක්ද කියලා අහුවොත් උත්තරේ තමයි ලියා ගන්න. ව්‍යාවර්තය යනු ලියා ගන්න කිසියම් ලක්ෂයක් වටා එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල යුග්මයක ගූර්ණය ව්‍යාවර්තය ලෙස හඳුන්වයි. හරි. එහෙනම් ඔන්න ඔකට උත්තරේ හරි. අපි ඊළඟටත් යන්න. ජව සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා ජව සම්ප්‍රේෂණ ක්‍රම 3ක්. හරි. හරි. ජව සම්ප්‍රේෂණ ක්‍රම 3ක් අහන්න අපින්නේ. හරි. ජව සම්ප්‍රේෂණය සඳහා ගන්න පුළුවන් මොනවාද කියන්න බලන්න. එකක් තමයි දැන් ජව සම්ප්‍රේෂණය කියන්නේ මොකද්ද? ජව මූලිකයේ ඉඳන් භාවිතය දක්වා ජවය රැගෙන යාම. ඒ කියන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි. ජව සම්ප්‍රේෂණය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද? කියන්න පුළුවන් මෙන්න මේ වගේ උදාහරණයක් විදිහට මෝටරයක් තියෙනවා කියන්නකො. මෙහෙම මෝටරයක් තියෙනවා. මේ ඉස්සරහින් දැක්කම මෝටරයක් පේන විදිය. හරි. මෝටර එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා මොකක් හරි මැෂින් එකක්. ඔයා හිතන්න පිටිකොටන මැෂින් එකක් කියලා. ඔන්න ඔය විදිහට තියෙනවා පිටිකොටන මැෂින් එකක්.
හරිද? මෙයාගේ පිටිකොටන මැෂින් එක දැන් මේ ජවය සම්ප්‍රේෂණය කරන්න බෑ. සම්ප්‍රේෂණය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මොකද්ද? මෙන්න මෙහෙම කප්පි දාලා මෙයාගේ කප්පියෙන් මෙයාගේ කප්පියට මෙන්න මේ පටියක් දාන්න පුළුවන්. බෙල්ට් එකක් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට. තේරුණාද? එතකොට මෝටරේ කරකිනකොට මේ කප්පිය කරකිනවා, කප්පියත් එක්ක බෙල්ට් එක මේ විදිහට යනවා. බෙල්ට් එක යනකොට මෙයා මෙන්න මේ විදිහට මේ කප්පිය කරකිලා මැෂින් එක වැඩ කරනවා. එතකොට මෙන්න මේ මෝටරය තමයි ජව උත්පාදකය වෙන්නේ. ජව මූලිකය. ජව මූලිකය මේක තමයි මොකක් වෙන්නේද? මේක තමයි භාවිතය වෙන්නේ. භාවිතය. හරිද? එතකොට මේ මෝටර එක තමයි ජව උත්පාදකයේ භාවිතය තමයි මේ ග්‍රයින්ඩින් මැෂින් එක එහෙම නැත්නම් ඇඹරුම් යන්ත්‍රය. එතකොට ජව මූලිකයේ ඉඳන් භාවිතය දක්වා මේ කියන ජවය රැගෙන යාමේ ක්‍රියාවලිය තමයි මොකක්ද ජව සම්ප්‍රේෂණය කියලා කියන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ එක ජව සම්ප්‍රේෂණ ක්‍රමයන්නේ. මේක තමයි පටි මගින් එළවුම් ක්‍රමය. හරි? එකක් තමයි මේ වගේ ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් පටි මගින්. අනිත් එක තමයි අපිට තව කීපයක් ගන්න පුළුවන් පටි මගින්. හරි? අපි එකට කියමු පටි එළවුම. පටි එළවුම. මේකට කියනවා බෙල්ට් මෙකැනිසම් එකක් කියලා කියනවා. බෙල්ට් ඩ්‍රයිව් මෙකැනිසම් එක. හරි? මම ඉංග්‍රීසියෙන් දාන්නේ නැහැ. අපි සිංහල විතරක් දාගමු. පටි එළවුම. තව ගන්න පුළුවන් මොනවාද? එක තැනකින් තවත් තැනකට ජවය සම්ප්‍රේෂණය කරන්න. ගත්තොත් එහෙම මොනවාද? තව ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් තව මේ දැන් බයික් එකක් කියන්නේ මෝටර් සයිකල් එකක් කියලා හිතමු. මෝටර් සයිකල් එකේ එන්ජින් එකේ ඉඳන් පිටිපස්සේ රෝදට බලය සම්ප්‍රේෂණය කරන්න. මොකද්ද පාවිච්චි කරන්නේ? මෝටර් සයිකල් එකක් නම් මෝටර් සයිකල් එකක පුතේ ගත්තොත් එහෙම ඔයාලා දන්නවා එන්ජින් එකේ නම් බයික් එකේ මේ පිටිපස්සේ රෝදට සම්ප්‍රේෂණය කරන චේන් එකකින් නේ. එතකොට ගන්න පුළුවන් මොකද්ද? මේ කියන ඩම්බෙල් එළවුම. ඩම්බෙල් එළවුම. තව කීපයක් මං කියන්නම්. ගියර රෝද මගිනුත් පුළුවන්. ගියර රෝද එළවුමක් මගින් බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. තව දඬු හෝ රැහැන් මගින් පුළුවන්. දඬු එහෙම නැත්නම් රැහැන් මගින් තව ගන්න පුළුවන් මොනවාද? ද්‍රාව සම්ප්‍රේෂණයක මගින්. ද්‍රාව සම්ප්‍රේෂණය මගිනුත් හරි. ඔන්න කීපයක්ම කිව්වා. පැහැදිලිද? ද්‍රාව එහෙම නැත්නම් වායු. තරල භාවිතයෙන් පොදුවේ ගත්තොත් තරල භාවිතයෙන්. එතකොට පටි එළවුම් මගින් ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඩම්බෙල් එළවුමෙන් පුළුවන්. ගියර රෝද මගින් එළවුමක් කරහා පුළුවන්. දඬු මගින් පුළුවන්. නේද? එතකොට ඔයා හිතන්නේ දැන් මෝටර එකක් දාලා මෝටර එකේ දණ්ඩක් අයි කරලා පිටු එහා පැත්තේ තව මොකක් හරි ඒ ක්‍රියා කරන මැෂින් එකක් දණ්ඩ කරකවලා තැනක ඉඳන් තව තැනකට බල සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. රැහැන් මගින් කේබල් නේද? මගින් පුළුවන්. එහෙම නැත්නම් ද්‍රාව සම්ප්‍රේෂණය. මතක ඇති. හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරන විදිය සම්පූර්ණයෙන්ම අපි මේ කොටසට අදාළව කතා කරා. ඒතකොට මේ කියන ඒවා හරි. ඔන්න ඔය ටික දාගන්න. පටි එළවුම මගින්, ඩම්බෙල් එළවුම මගින්, ගියර රෝද එළවුම මගින්, දඬු හෝ රැහැන් මගින්, ද්‍රාව සම්ප්‍රේෂණය හෝ වායු සම්ප්‍රේෂණය මගින්. වායු මගින් සම්ප්‍රේෂණය. ඔය කියන ගන්න පුළුවන්. ඊට පස්සේ අංක 3. අපි ගමු අංක 3ට. මේක කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්නේ. දඬු යොදාගෙන බලය සම්ප්‍රේෂණය කරන අවස්ථා 3ක්. දඬු යොදාගෙන. දඬු මගින් ඔයාලා හිතන්න. දඬු මගින් සම්ප්‍රේෂණය කරන ඒවට උදාහරණ ගත්තොත් එහෙම කියන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති බස් වල නම් මොකද? ඔයාලා දැන් ඔටෝමොබයිල් ඉගෙනගෙන තියෙන්නේ. වාහනයක එන්ජිම එකේ ඉඳන් ආන්තරය දක්වා බලය ගියර් බොක්ස් එකේ ඉඳන් ආන්තරය දක්වා එහෙම නැත්නම් ගියර පෙට්ටියේ ඉඳන් ආන්තරය දක්වා ජවය සම්ප්‍රේෂණය කරන්නේ මොකක් කරාද? අවර ප්‍රතිකන්ද හරහා. එහෙනම් ඔයාලට කෙලින්ම කිව්ව හැකි මෝටර රථවල ගියර පෙට්ටියේ සිට කොහෙටද ආන්තරය දක්වා බලය සම්ප්‍රේෂණය කිරීම කියලා කිව්වනම් හරි. තව ගන්න පුළුවන් මොනවාද? යාන්ත්‍රික කියත් සඳහා දැව ශේෂ්ත්‍රයේ පාවිච්චි කරන යාන්ත්‍රික කියත් සඳහා පාවිච්චි කරනවා. තව දැව ඉරීමේ යන්ත්‍රවල පාවිච්චි වෙනවා. ඔන්න ඔය වගේ මේට අමතරව තව ඔයාලා දන්න දේවල් තියෙනවා නම් දීලා තිබ්බනම් හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙට එමු. ජව සම්ප්‍රේෂණ පද්ධතිවල ජවය අපතේ යාම අවම කිරීමට ඒවා ඝර්ෂණය අවම කළ යුතුයි. ඒ සඳහා භාවිත කළ හැකි ක්‍රමවේද දෙකක් සඳහන් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ජව සම්ප්‍රේෂණයේදී හරිද පුතේ ජව සම්ප්‍රේෂණයේදී උදාහරණයක් විදිහට චේන් මෙකැනිසම් එකක් හිතන්නකෝ. දම්බෙල් සම්ප්‍රේෂණයක
ඔයා දන්නවා ලෝහ කොටස් එකිනෙක ස්පර්ශ වෙනවා. එතකොට ඒ වගේ එකක ඝර්ෂණය උපදිනවනේ. ඝර්ෂණේ ඇති වෙනවා කියන්නේ අනිවාර්යෙන් ජව හානියක් සිද්ධ වෙනවා. පුළුවන් තරම් මෙයාගේ ඝර්ෂණය අවම කරන්න ඕනේ. ඝර්ෂණය අවම කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ස්නේහනේ. ඒ කියන්නේ ඔයිල් දාන එක. පැහැදිලිද? එහෙනම් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම එකට උත්තර විදිහට ගත්තොත් ස්නේහක තමයි මේ සඳහා වඩාත්ම සුදුසු. ස්නේහක තෙල්, ග්‍රීස් යෙදීම තවත් ගන්න පුළුවන් බෙයාරින් භාවිතය. හරි ඊට පස්සේ තවත් එකක් ලියන්න පුළුවන්. ඒ අනිත් එක විදිහට අපිට ගන්න පුළුවන් බෙයාරින් යෙදීමට අමතරව පෘෂ්ඨ සුමට කිරීම. සිනිදු කරන්න පුළුවන්. සිනිදු කරන්න මොකද වෙන්නේ? මෙයාගේ ඝර්ෂණය අඩු වෙනවා. ලෝහ කොටස් වල නම් පැහැදිලිනේ. එහෙනම් ප්‍රධාන වශයෙන් උත්තර තුනකට අපිට යන්න පුළුවන්. එකක් තමයි ස්නේහක තෙල් යෙදීම, ග්‍රීස් යෙදීම, බෙයාරින් යෙදීම, ඒ වගේම පෘෂ්ඨ සුමට කිරීම. ඔන්න ඔය කියන ඒවා උත්තර විදිහට ලියලා තිබ්බනම් හරි. ඊට පස්සේ C කොටසට යමු. හරි. එක්තරා ගියර කට්ටලයක එළවන ගියරේ දැති ගණන 44ක් හා එළවෙන ගියරේ දැති ගණන 88ක් විය. එළවෙන ගියරේ මිනිත්තුවට වාර 1500යි RPM නම් එළවන ගියරේ වේගය කොපමණද? හරිම සරලයි. හරි. දැන් මේ වගේ එකක් දැක්ක ගමන් ඔයාලට කරන්න පුළුවන් වැඩේ තමයි රූප සටහනක් ඇඳ ගන්න පුළුවන්. මේක කියනවා එළවන ගියරේ දැති 44යි. එහෙනම් එළවන එකේ 44යි එළවෙන ගියරේ 88යි. එහෙනම් එළවන ගියරේ කුඩාවට ඇඳගත්තා. එළවෙන ගියරය විශාලව ඇඳගත්තා. එළවන ගියරේ කියනවා දැති කීයක් තියෙනවා කියනවාද? දැති මං කීපයක් විතරක් අඳින්නම් මේකේ සරලව අඳින්නම්. හරි? රූප සටහන් ඇඳලා තමයි ගණන් හදන්නේ. හරි? දැන් මේ කියන ඒවා අනිවාර්යෙන් ඔයාලා සම්පූර්ණයෙන්ම රූප සටහන් එක්ක උත්තර ලියලා තියෙනවා. හරි. මේක කියනවා එළවන ගියරේ දැති 44යි. teeth number of teeth 44යි. මෙයාගේ 88යි. teeth. ඒ වගේම එළවෙන ගියරය එළවෙන ඩ්‍රොන් එක අපිට කියනවා RPM එක 1500යි. RPM එක කියද්ද 1500යි කියලා මෙයාගේ කියනවා. සරලයිනේ. මෙයාට සූත්‍ර දාන්න තියෙන්නේ n1 බෙදීම n2 සමානයි උඩට එනවා මොකද? සිම්පල් වලින් දාගමු. t2 බෙදීම t1. හරි. එතකොට n1 මෙයාගේ වේගය දන්නේ නැහැ. n1 ගේ දන්නේ නැහැ. ඊට පස්සේ n2 ගේ වේගය දන්නවා 1500යි. මෙයා 1 නේ. එළවෙන එකනා 1, එළවෙන එකනා 2. n කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය. ඊට පස්සේ t කියන්නේ මොකද්ද? දැති ගණන. දැති ගණන. හරිද? n කියන්නේ කෝණේ වේගයනේ. සරලව ගත්තොත් කෝණික වේගයනේ මේ කියන්නේ භ්‍රමණය වෙන ඒවානේ. එතකොට කෝණික ප්‍රවේගය අනිත් එක්ක නම් මොකද්ද? වේගය කියලා කියනකො. කෝණික ප්‍රවේගය අනිත් එක්ක නම් දැති ගණන. එතකොට 1 කියන්නේ මොකද්ද? එළවන කෙනා. 2 කියන්නේ කවුද? එළ වෙන කෙනා. එතකොට n1 බෙදීම n2 සමානයි t2 බෙදීම t1. ඒක සරලව ගත්තොත් n1 දන්නේ නැහැ. එයා තමයි හොයන්න තියෙන්නේ. t2 මෙයාගේ වේගය දීලා තියෙනවා 1500. ඒ වගේම t හරි. මේ n2 දීලා තියෙනවා 1500. t2 දීලා තියෙනවා මෙයාගේ number of teeth මෙයා කීයද? 88යි. 88යි ඊට පස්සේ t1 ගේ 44යි. සරලයි. මෙයක් ගත්තොත් එහෙම වෙන්නේ හරස් ගුණිතය දාන්න දැම්මොත් එහෙම n1 වැඩි කිරීම 44 මෙහෙට 88 වැඩි කිරීම 1500 එතකොට දෙපැත්තෙන් 44ම බෙදලා දාමු. මෙතන කැපුණා මෙතන කැපුණා
කැපුණා. එතකොට මෙතන n1 සමානයි මෙතන 44 මෙතන 2යි n1 සමානයි කීයක් දෙන්නේ? මෙතන එතකොට 2,500 3000යි rpm. හරි. මෙන්න මේක ගත්තා නම් හරියටම හරි. හරි ඊට පස්සේ අපි ඊළඟ කොටසට යන් C කොටසේ 2 මේකේ අහනවා එළවන හා එළවෙන ගියර රෝධය අතරට අකම් ගියරයක් යෙදු විට කුමක් සිදුවේද? අකම් ගියරය ගැන මම ඔයාලට කියලා දීලා. මොකද්ද මේ කියන්නේ අකම් ගියරයක් කියලා? අකම් ගියරයක් කියන්නේ දැන් හිතන්න මෙන්න මෙහෙම එකක්. අකම් ගියරයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරි? මම මෙතනින් අදින්නන්නේ. මෙතනින් පේනවා මෙතන ඉඩ ඇති. හරි. අකම් ගියරයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔයා හිතන්න මේ එළවන ගියරයයි එළවෙන ගියරයයි මැද්දට තව ගියර රෝධයක් දානවා. ඔන්න එළවන ගියරය එළවෙන ගියරය මෙතනින් තියෙනවා නම් ඒ දෙන්න මැද්දට තවත් ගියර රෝධයක් දානවා කියලා තමයි මේ කියන්නේ. ඔන්න ඔහොම. ඔන්න මේ මැද්දට තවත් ගියරයක් දානවා කියලා කියනවා. එයාට තමයි ඔය අකම් ගියරයක් කියලා කියන්නේ. හරි. මම මෙහෙම අඳින්නම්. හරි මේකේ වෙන්නේ ඔයා හිතන්න මෙයා මෙහෙට කරගෙනවා කියලා. හරිද? මෙයා මෙහෙට කරගෙනවා. මෙයා ආපහු මෙහෙට කරගෙනවා. දැන් ඔයා හිතන්න මෙයාගෙන් මෙයාව කරගෙනවනේ මෙහෙම. මෙයාගෙන් මෙයා මෙහෙම කරගෙනකොට මෙයා කරගෙන්නේ මේක ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒක තමයි මේ ගියර් රෝධවල විශේෂත්වය. කරගෙන දිශාව කරන කෙනාගේ කරගෙන කෙනාගේ කරගෙන මේ දිශා එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. මෙයා මෙහෙම කරගෙනකොට මෙයාගෙන් මෙයාව කරගෙන්නේ අනිත් දිශාවට. මෙයා මෙහෙම කරගෙනකොට මෙයා මෙහෙම කරගෙන. මෙයා මෙහෙම කරගෙනකොට මෙයා කරකෙන්නේ මේ දිශාවට. හරි? මෙයා මෙහෙම කරකනකොට මෙයා මෙහෙම කරගෙනවා. මෙයා මෙහෙම කරකනකොට මෙයා මෙහෙම කරගෙනවා. එතකොට ආය කියන්න මෙයා මෙහෙම කරගෙනවා, මෙයා මෙහෙම කරගෙනවා, මෙයා මෙහෙම කරගෙනවා. එතකොට මෙයාගේ මෙහෙට ආපහු මෙයාගේ මෙහෙට. ඕක තමයි වෙනස. දැන් ඔයා හිතන්න තිබ්බ විදිහ. දැන් මේකම ගමුකෝ අපි උදාහරණෙට. එළවන කෙනයි එළවෙන කෙනයි අතර තව මැද්දට එක්කෙනෙක් දැම්මොත් මොකද වෙන්නේ කියලා අහන්නේ. මෙයා මෙහෙම කරකිනකොට මෙයා ප්‍රතිවිරුද්ධ දිශාවට. හරිද? දැන් මේ දෙන්න අතරට වෙන මෙහෙම මැද්දට එක්කෙනෙක් දානවා. එහෙම දැම්මහම වෙන දේ තමයි ඔන්න බලන්න මේ දෙන්නගේ දිශා එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. හැබැයි මැද්දට තව අකම් ගියරයක් දැම්මොත් මේ විදිහට අවසාන එක්කනයි මේ අතර භ්‍රමණ දිශා දෙක සමාන වෙනවා. පැහැදිලිනේ? හරි. මෙයා තමයි අකම් ගියරය. එහෙම නැත්නම් අයිඩල් ගියර් කියලා කියන්නේ. හරි මෙන්න මේව දාගන්න. මේ රූප සටහන් දෙක ඇඳගන්න මෙයයි මෙයයි. හරි. එතකොට වැඩ ටික හරි. ඊට පස්සේ අපෙන් අහනවා අවසානට ගියර රෝධ එළවුමකට සාපේක්ෂව පටි එළවුමේ ඇති වාසි දෙකක් හා අවාසි දෙකක්. ඔන්න කාට සාපේක්ෂවද මේ අහන්නේ? අහන්නේ අපෙන් පටි එළවුමක තියෙන මේ ගියර රෝධ එළවුමකට සාපේක්ෂව පටි එළවුමක තියෙන වාසි. පටි එළවුමක තියෙන ප්‍රධානම වාසිය තමයි වැඩි දුරක් සඳහා සම්ප්‍රේෂණයට ඉතාම මිල අඩුයි. එකක් වැඩි දුරකට සම්ප්‍රේෂණ සඳහා මේ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයා හිතන්න පුතේ මෙතන ඉඳන් අපිට මෙතනට බලය සම්ප්‍රේෂණය කරන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට බලය සම්ප්‍රේෂණය කරන්න ඕනේ. මේ වගේ ගියර රෝධ ගොඩාක් පාවිච්චි කරන්න වෙනවා මෙතන ඉඳන් මෙතනට බලය සම්ප්‍රේෂණය කරන්න. හැබැයි ඔයා හිතන්න මේ වගේ ගියර රෝධ ගොඩාක් මෙතන ඉඳන් මෙතනට දාන්න මෙතන සම්ප්‍රේෂණය කරන්න. හැබැයි අපිට පුළුවන් පටියලුමක් ගත්තොත් ඔයා හිතන්න මෙහෙම කියලා මම නිකන් කියනවා. පටියලුමක් ගත්තොත් මෙහෙම කප්පියක් දැම්ම මෙතනින් මට මෙතනට සම්ප්‍රේෂණය කරන්න ඕනේ. මෙතනින් තව කප්පියක් මෙහෙම දැම්ම මේ දෙක අතරට මොකද දාන්නේ? මෙන්න මෙහෙම බෙල්ට් එකක් දාන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේ ඊටාම සරල
එළවන කප්පියයි එළවෙන කප්පියයි උඩින් මෙහෙම පටියක් දානවා. වියදම ඉතාම අඩුයි නේද? එතකොට සරලව ගත්තොත් මේකට අපිට කියන්න පුළුවන් වැඩි දුරක් සඳහා සම්ප්‍රේෂණයට සුදුසුයි මොකද්ද? පටිවලුම් ක්‍රමය ඒක වාසියක් වැඩි දුරකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. හැබැයි මෙයාවත් ගන්න පුළුවන් මෙයාගේ වියදම ඉතාම වැඩි. එතකොට වැඩි දුරවල් වලට ගියර රෝධ ගන්නෙ නැහැ. ඒ නිසා මෙයාට සාපේක්ෂව පටිවලුම් ගැන ගත්තොත් පළවෙනි වාසිය තමයි වැඩි දුරවල් වලට ජව සම්ප්‍රේෂණය සඳහා වඩා සුදුසුයි. ඔන්න පළවෙනි උත්තරේ. දෙවෙනි එකට ගන්න පුළුවන් වේග අනුපාතය හරි පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන්. ඔයා හිතන්න මෙයාගේ වැඩි විස්කම්භයක එකක් දානවා මෙයාට අඩු විස්කම්භයක එකක් දානවා. වැඩි විස්කම්භයකකින් වටයක් අරගෙන උඩ අඩු විස්කම්භයක් සහිත එක්කන වට කීපයක් අරගෙනවා. එහෙනම් වේග අනුපාත සඳහාත් මේ පටියලොම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක වාසියක්. ඒ වගේම තවත් වාසියක් විදිහට ගන්න පුළුවන් වැඩි දුර සම්ප්‍රේෂණයට වියදම ඉතාම අඩුයි. ඒකත් ලිව්ව හැකියි. හරි. අවාසි විදිහට ගන්න පුළුවන් ගියර රෝධ ලෙස්සනවද? ඔන්න අවාසි ගැන කතා කරමු. ගියර රෝධ ලෙස්සනවද? ගියර රෝධ ලෙස්සන්නේ නැහැ. හැබැයි පටි ලෙස්සනවනේ. එහෙනම් පටියලොම් වල අවාසියක් තමයි පටි ලිස්සීම. අවාසියට ලියා ගන්න පළවෙනි එක පටි ලිස්සීම. පටි ලිස්සීම ඒක අවාසියක්. තව කියන්න පුළුවන් මේ පටි ලිස්සීම හරහා ජවය මොනවා වෙන්න පුළුවන්ද? ජවය හානි වෙන්න පුළුවන්. එතන ජව හානිය මෙයාගේ වැඩි. ජව හානිය වැඩි. හරි. එන්න ඔය ටික තමයි මේ කොටසට අදාළව සාපේක්ෂව කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් දැන් මෙතනින් සම්පූර්ණ ව්‍යුහගත කොටස මෙතනින් අවසන්. හරි. ව්‍යුහගත කොටස මෙතනින් සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඊළඟට තියෙන්නේ අපිට කතා කරන්න රචනා කොටස. හරි. රචනා කොටස අපි ඊළඟට කතා කරමු.